හරි එන්නේ නම් සබන් නිෂ්පාදනය ටියුට් එකේ 9 වෙනි පිටුවේ බාන පල්ලෙහා මාතෘකාව සබන් සහ සේදුම් කාරක නිෂ්පාදනය. හරි. බාන දැන් විස්තරය පොඩ්ඩක් සබන් භාවිත කිරීමේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 2800ක් තරම් පැරණියයි සලකනු ලැබේ. බැබිලෝනියාවේ සබන් සෑදීම අලු හා තෙල් මිශ්‍රණ භාවිත කර ඇත. සබන් නිෂ්පාදනයට ශාක තෙල් හෝ සත්ව තෙල් භාවිත කරයි. කියන්නේ සරලවම අපිට සබන් හදන්න ට්‍රයිග්ලිසරයිඩ් ඕනේ. ඒතකොට ට්‍රයිග්ලිසරයිඩ් තියෙනවා ශාක තෙල් සහ සත්ව තෙල් වල. හරි. ඇතැම් විට ශාක තෙල් සහ සත්ව තෙල් මිශ්‍ර කර භාවිතා කරයි. සබන් නිෂ්පාදනයේදී රසායන සිදුවන්නේ කෝස්ටික් සෝඩා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කෝස්ටික් සෝඩා සමග ට්‍රයිග්ලිසරයිඩ් ජල විච්ඡේදන ප්‍රතික්‍රියාවක්. සබන් හැදෙන ප්‍රතික්‍රියාවට අපි කියනවා සැපොනීකරණ ප්‍රතික්‍රියාව කියලා. මොකක්ද කියලා බලමු ඉස්සරහට. ට්‍රයිග්ලිසරයිඩ් ජල විච්ඡේදන ප්‍රතික්‍රියාවක් ඒ කියන්නේ සැපොනීකරණය සිදු වී ග්ලිසරෝල් හා කාබොක්සිලික් අම්ලවල සෝඩියම් ලවණ සෑදීමයි. දැන් අපි සබන් හදන්න යද්දී ওই සැපොනීකරණ ප්‍රතික්‍රියාවෙන් ග්ලිසරෝල් කියන අතුරු ඵලය හැදෙනවා. ඔය ග්ලිසරෝල් කියන එක පාවිච්චි කරනවා සුවඳ විලවුන් කර්මාන්තයේදී. හරි ග්ලිසරෝල් කියලාත් කියනවා ග්ලිසරීන් කියලාත් කියනවා. එතකොට බලන්න නමක් තියෙනවා කාබොක්සිලික් අම්ලවල සෝඩියම් ලවණ. කාබොක්සිලික් අම්ලවල සෝඩියම් ලවණ තමයි අපි සබන් කියලා කියන්නේ. සබන් වලට නම් කීපයක් කියනවා. සෝඩියම් ස්ටියරේට් කියලා කියනවා. නැත්නම් කාබොක්සිලික් අම්ලවල සෝඩියම් ලවණ කියලා කියනවා. ඔන්න ඔය සෝඩියම් ලවණ වලට තමයි අපි සබන් කියලා කියන්නේ. හරි? බලන්න මෙම ලවණ සබන් ලෙස හඳුන්වයි. හරි? දැන් මම එක පොඩ්ඩක් අර බෝල්ට් කරලා තියෙන තද කළු කරලා තියෙන්නේ. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මම තද කළු පාටින් දාලා දෙන වගන්තිය මතක තියාගන්නම ඕනේ. හරි? සබන් වලට නම් කීපයක් කියනවා මොකද්ද? සෝඩියම් ස්ටියරේට් එහෙම නැත්නම් කාබොක්සිලික් අම්ලවල සෝඩියම් ලවණ. ඔය සෝඩියම් ලවණ වලට තමයි අපි සබන් කියලා කියන්නේ. හරි. එහෙනම් බලන්න හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. පයින් ප්‍රශ්නේ සබන් නිෂ්පාදනය උදා ගන්නා ප්‍රධාන අම්ද්‍රව්‍යයක් වන ශාක තෙල් හෝ සත්ව තෙල් වල අඩංගු ප්‍රධානතම ලිපිඩය කුමක්ද? මොකද්ද ලිපිඩය? ට්‍රයිග්ලිසරයිඩ්. ලියන්න. ටියුට් එකේම ලියන්න. පයින් ප්‍රශ්නේ. ට්‍රයිග්ලිසරයිඩ්. ට්‍රයිග්ලිසරයිඩ්. බෝඩ් එක බලන්න ලියන්න දන්නේ නැත්නම් ට්‍රයිග්ලිසරයිඩ්. ට්‍රයිග්ලිසරයිඩ්. ලිපිඩයක්. ට්‍රයිග්ලිසරයිඩ්. හරි? හරි. බලන්න දෙවෙනි ප්‍රශ්නේ මේද අම්ල සහ ග්ලිසරෝල් ප්‍රතික්‍රියා කිරීමෙන් ට්‍රයිග්ලිසරයිඩ් සෑදෙන ප්‍රතික්‍රියාවේ ව්‍යුහ සූත්‍රය ලියන්න. හරි. කිසිම කෙනෙක් මේක ටියුට් එකේ ලියන්නේ නැහැ පොතේ ලියන්නේ. හේතුව මම මේක පළවෙනි පාර අඳින්නේ මේ ව්‍යුහ සූත්‍රය පොඩ්ඩක් ලොකු කරලා පොඩ්ඩක් දිග ඇරලා අඳින්න. ඊට පස්සේ ටිකක් ඕක සරල කරලා තමයි අපි ටියුට් එකට ගන්න ඕනේ. ඒතර ටියුට් එකේ අඳින එක පාඩම් කරගත්තාම ඇති. හැබැයි ඒක හැදෙන විදිය තේරුම් ගන්න අපි එකපාරක් පොතේ මේක ලියලා ඉන්නවා. හරි. කිසිම කෙනෙක් එකපාරින්ම ටියුට් එකේ ලියන්න එපා. පොතේ ඇඳලා ඉවර වෙලා තමයි ටියුට් එකේ ලියන්නේ පොඩ්ඩක් එක කෙටි කරලා. පැහැදිලිනේ? හරි. එහෙනම් දාන පොතේ මාතෘකාව සබන් නිෂ්පාදනය කියලා දාලා ට්‍රයිග්ලිසරයිඩ් සෑදෙන ප්‍රතික්‍රියාවේ ව්‍යුහ සූත්‍රය. දැන් අපි සබන් තමයි හදන්නේ. සබන් හදාගන්න කලින් අපිට ට්‍රයිග්ලිසරයිඩ් අවශ්‍යයිනේ. අපි දැන් ට්‍රයිග්ලිසරයිඩ් හදන් ඉමු. ඊට පස්සේ ඒ හදාගන්න ට්‍රයිග්ලිසරයිඩ් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් කෝස්ටික් සෝඩාත් එක්ක ප්‍රතික්‍රියා කරවලා සබන් නිෂ්පාදනය කරන්නේ. ඉතින් සබන් නිෂ්පාදනයේට ට්‍රයිග්ලිසරයිඩ් අවශ්‍යයි. ඉතින් අපි ඉස්සෙල්ලා ට්‍රයිග්ලිසරයිඩ් හැදෙන්නදී බලමු. ඊට පස්සේ සබන් නිෂ්පාදනය බලමු. හරි. ලියන්න ට්‍රයිග්ලිසරයිඩ් සෑදෙන ප්‍රතික්‍රියාවේ ව්‍යුහ සූත්‍රය. පොතේ ලියන ටියුට් එකේ නෙවෙයි. හරි. එතකොට අපිට ට්‍රයිග්ලිසරයිඩ් හදන්න මේද අම්ල අණු 3ක් ඕන. මේද අම්ල අණු 3ක් සහ ග්ලිසරෝල් තමයි ප්‍රතික්‍රියා කරවන්නේ. මේද අම්ලත් එක්ක ග්ලිසරෝල් ප්‍රතික්‍රියා කරාම හැදෙනවා මොනවාද? ට්‍රයිග්ලිසරයිඩ්. ට්‍රයිග්ලිසරයිඩ්. හරි. මං කියවනේ මේද අම්ල අණු 3ක් ඕනේ කියලා. බලන් ඉන්නේ. මේ ඉන්නේ මේද අම්ල අණුවක්. හරි. මේද අම්ල අණු කීයක් ඕනද? 3ක් ඕනේ. හරි. ඔයා දන්නවා මේ R වලින් කියන්නේ හයිඩ්‍රෝකාබන දාමයක් කියන එක. මම ඒක ඉගෙනුවා ජෛව අණුපාඩමේ. දැන් උදාහරණයකට මෙන්න මේ වගේ හයිඩ්‍රෝකාබන දාමයක් තමයි ඔය මං R අකුරෙන් සංකේතවත් කරලා තියෙන්නේ. හරි. මේ වගේ හයිඩ්‍රෝකාබන දාමයක් තමයි මෙතන මේ R අකුරෙන් පෙන්නලා තියෙන්නේ. හරිනේ?
නැත්නම් දැන් මේවා මේ දන්නවා කියලා. එතකොට මේද අම්ල අණු 3ක් ඕනේ. ඒ නිසා මම මේක දැම්මා මේ විදිහට. හරි. ඔන්න මේද අම්ල අණු 3ක්. 3ක් නිසා මම මේ හයිඩ්‍රෝකාබන දාමය R1 R2 R3 කියලා නම් කරන්න. හරි. එහෙම අනිවාර්ය නැහැ. අර 3 දෙනෙක් නිසා 1 2 3 කියලා දැම්මා. එතකොට මේ COOH කාණ්ඩය වෙනස් වෙන්නේ නැහනේ. වෙනස් වෙන්නේ මෙන්න මේ 3 දෙනා. හරි. මම හයිඩ්‍රෝකාබන දාමය 1 2 3 කියලා දැම්මා 3 දෙනෙක් නිසා. හරි. මේගොල්ලොත් එක්ක ප්‍රතික්‍රියා කරනවා කවුද? ග්ලිසරෝල් අණුවක්. හරි. ග්ලිසරෝල් අණුවක්. ග්ලිසරෝල් අණුව මේ වගේ. ඔයාලා දන්නවා කාබන් බන්ධන 4ක් හදනවා. මේ ඉන්නේ ග්ලිසරෝල් අණුවක්. ග්ලිසරෝල් අණුවක් එක්ක ප්‍රතික්‍රියා කරනවා මේද අම්ල අණු 3ක්. හරි. මම මේක ඇඳලා පෙන්නන්නම්. මෙතන බලන්න ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී මොකද වෙන්නේ? මේ දෙන ප්‍රතික්‍රියා කරද්දී මොකද වෙන්නේ? මෙතනින් ජල අණුවක් බැහැර වෙනවා. ජල අණුවක් කියන්නේ H2O. හරි. මේ ඉන්නේ. බලන්න මෙතනින් ජල අණුවක් බැහැර වෙනවා. මෙතනින් ජල අණුවක් බැහැර වෙනවා. මෙතනින් ජල අණුවක් බැහැර වෙනවා. හරි. මම නිකන් මේ ඊතරයක් දාලා පෙන්නන්නම් මෙතනින් ජල අණුවක් ඉවත් වෙනවා කියන එක. හරි. ජල අණුවක් ජල අණු 3ක් ගැලවිලා ගියාම මොකද වෙන්නේ? මෙතන ඉන්න ඔක්සිජන් මෙතන ඉන්න කාබන් එක සෙට් වෙනවා. දැන් හිතෙන් මේ තුන් දෙනා අයින් කරන්න. මෙයාව ගවලා අයින් කරන්න. මෙයාවත් අයින් කරන්න. මෙයාවත් අයින් කරන්න. දැන් මොකද වෙන්නේ? මේ ඔක්සිජන් ගිහිල්ලා මේ කාබන් සෙට් වෙනවා. එයා තමයි ට්‍රයිග්ලිසරයිඩ් කියලා කියන්නේ. හරි. එයා තමයි ට්‍රයිග්ලිසරයිඩ් කියලා කියන්නේ. හරි. එහෙනම් මේ තුන් දෙනා අයින් කරන්න ඔක්සිජන් මෙයාට සෙට් කරන්න. ඔක්සිජන් මෙතන කාබන්ට සෙට් කරන්න. හරිනේ? ඔන්න දැන් මේවා කටපාඩම් කරන දෙයක් නෑ සරලව මතක තියාගන්න පුළුවන්. හරි. ට්‍රයිග්ලිසරයිඩ් අණු මේ වගේ එක මතක තියාගන්න ඕනේ නෑ. මෙතනින් හදාගත්ත හැකිනේ. හරි. මේ ඔක්සිජන් සෙට් කරනවා ගිහිල්ලා මෙතන ඉන්න කාබන්ට. එතන මෙතන බලන්න ආපහු හයිඩ්‍රජන් දෙන්නයි. හරි. මේ ඔක්සිජන් ඇවිල්ලා මෙතන කාබන්ට. හරි. බල බල අඳින පයින් පාර ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ මේ ඔක්සිජන් මෙතන කාබන්ට. හරිද? ආ ජල අණු තුනක් ගැලවුණානේ. අන්නේ ගැලවෙච්ච තුන් දෙනා තමයි මම මේ ලියන්නේ. ධන 3යි H2O 3ක් කියලා දැම්මේ තුන් දෙනෙක් ගැලවිලා ගියා කියන්නේ. එතකොට මෙයා තමයි ට්‍රයිග්ලිසරයිඩ් කියලා කියන්නේ. අපිට දැන් අවශ්‍ය වෙන්නේ මෙන්න මෙයාව සබන් නිෂ්පාදනය කරගන්න. හොඳට බලන්න. මෙතනින් ජල අණු තුනක් බැහැර වුණාම මෙයා හැදෙනවා මේ. මෙතන ඔක්සිජන් ඇවිල්ලා මෙතන සෙට් වෙනවා. හරි. ඒක තමයි මේ තියෙන්නේ. මම හිතනවා පැහැදිලි කියලා. හරි. දැන් මේක පොතේ ලියාගන්න ටියුට් එකේ නෙවෙයි. අපි තාට මේක කෙටි කරලා තමයි ටියුට් එකට දාගන්නේ. හරි. මේක දාගන්න එහෙනම්. ඊතරේ දාලා පෙන්නන්න සාමාන්‍ය දින මර ප්‍රතික්‍රියාව වෙනවා කියන එක. හරිද? වෙලාව මදි අය වීඩියෝ එක පෝස්ට් කරලා ලියාගන්න. හරි. දැන් එන ටියුට් එකේ 10 වෙනි පිටුවේ ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් අපි මේ ප්‍රශ්න අදාළනේ පොතේ ඔක ලිව්වේ. දැන් ටියුට් එකේ ලියමු. ටියුට් එකේ ලියන්නේ මෙහෙමයි. මේ බලන්න. ඒකේ මේ ජල අණුවක් බැහැරන කතාව පෙන්වන්න ඕනේ නැහැ. හරි? ඒවා පෙන්වන්න ඕනේ නැහැ.
මම මේක පොඩ්ඩක් කෙටි කරන්න යන්නේ. ඔයා මේක පාඩම් කරගත්තා නම් හරි. මං අරක ඇඳලා පෙන්නුවේ මෙතනින් බන්ධන කැඩිලා මේගොල්ලෝ සෙට් වෙනවා කියන එක පෙන්වන්න ඕන නිසා. හරි. ටියුට් එකේ දාගන්න ඕනේ නැහැ. දැන් තේරුම් ගත්තට පස්සේ කෙලින්ම මේ මම දැන් අඳින රූපේ පාඩම් කරගන්න. තුන් හතර පාරක් කොලයක් අරන් ලියන්න. එතකොට ඔක මතක හිටිනවා. හරි මේ බලන්නකෝ. හරි. මම මේ රූපේ පොඩ්ඩක් සරල කරනවා. මෙතන බලන්න කාබන් එක්ක හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්නවනේ. මට මේක ලියත හැකි මේ බලන්න හයිඩ්‍රජන් දෙන්නයිනේ. මෙහෙම අඳින්න නැතුව මේ විදිහට CH2 කියලා. මේක මම තාම ටිකක් සරල කරනවා CH කියලා. මේකත් ආපහු මෙහෙම ලියන්නේ නැතුව CH2 කියලා දාන්න. ඔය ඉන්නේ ග්ලිසරෝල්. මේ ඉන්නේ ග්ලිසරෝල්. දැන් හැදෙන බන්ධනයක් දාගමු මේ. හැදුනට පස්සේ මෙතනත් ආපහු මෙහෙම දාන්න ඕනේ CH2 කියලා දාන්න. මෙතන CH මෙතනත් ආපහු CH2. හරි නේද? හරි. තව පොඩ්ඩක් මතක තියාගන්න පහසු වෙනවා මේ. ඉතින් කාබන් හැමදෙස්සෙම බන්ධන හතරක් හදනවනේ. මේ පැත්තට OH කාණ්ඩ තුන ලියාගෙන ඉතුරු ඔක්කොටම හයිඩ්‍රජන් සෙට් කරන්න. ඒතර අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ නේ. දැන් මෙතන තුන් දෙනෙක් හිටියට මේ තුන් දෙනාම එකම වගේනේ. C double bond O OH කියන වෙනස් වෙන්නේ නැහැ. R 1 2 3 කියලා දාගත්ත හැකි. හරි ලේසි මේක මතක තියාගන්න. හරිද? කාබන් බන්ධන හතරක් හදනවා. මේ පැත්තට OH කාණ්ඩය දාගන්නවා. OH කාණ්ඩය දාගත්තාම 1 2 3යි. ඉතුරු ඔක්කොටම හයිඩ්‍රජන් සෙට් කරන්න. හරි? කාබන් බන්ධන හතරයි හදන්නේ. හරිද? ඒතර හැදෙන්නේ ට්‍රයිග්ලිසරයිඩ් ධන 3යි H2O. ධන 3 H2O කියලා කියන්නේ අර බැහැර වෙච්ච ජල අණු තුන. බැහැර වෙච්ච ජල අණු තුන. හරි? මම තියාගන්න හරි පහසුයි. හරි. එහෙනම් මේක තමයි ටියුට් එකේ ලියා ගන්න ඕන. එහෙනම් ටියුට් එකේ 10 වෙනි පිටුවේ දෙවනි ප්‍රශ්නට අදාළව ආපහු පාරක් මේක දාගන්න ලස්සනට. හරි. මා ඊළඟ ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ. සබන් නිෂ්පාදනයේ යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය මොනවාද? මොනවාද ප්‍රධාන වශයෙන් ඕනේ? ශාක තෙල් හෝ සත්ව තෙල්. ওই දෙකෙන් එකක් ඕනේ. ආයෙ මොකක්ද ඕනේ? කෝස්ටික් සෝඩා. එහෙම නැත්නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයක් ගන්න ඕනේ. හරි. ලියමු එන්න. මම රූල් දෙකක් දීලා තියෙනවා. ලියන්න. ශාක තෙල්, ඇල ඉරක්, සත්ව තෙල්. ඒක තනි රුලේ ලියන්න. කියන්නේ ශාක තෙල් හෝ සත්ව තෙල් කියන එක. ශාක තෙල්, ඇල ඉරක්, සත්ව තෙල්. හරි. එහෙනම් දෙවෙනි රූලේ කෝස්ටික් සෝඩා කෝස්ටික් සෝඩා කියලා ලියලා වරහන් ඇතුලේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වරහන් ඇතුලේ NaOH සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වරහන් වහලා ජලීය ද්‍රාවණයක් කෝස්ටික් සෝඩා ජලීය ද්‍රාවණයක් හරි කෝස්ටික් සෝඩා ජලීය ද්‍රාවණයක් හරි ඊට පස්සේ තියෙනවා සබන් නිෂ්පාදන ප්‍රතික්‍රියාව හඳුන්වන නම කුමක්ද
එම ප්‍රතික්‍රියාවට අදාළ ව්‍යුහ සූත්‍ර අඩංගු කර රසායනික ප්‍රතික්‍රියාව ලියා දක්වන්න. හරි. සබන් නිෂ්පාදන ප්‍රතික්‍රියාවට කියන්නේ සැපොනීකරණ ප්‍රතික්‍රියාව කියලා. හරි. ලියමු මෙතන උත්තරේ. පළවෙනි රූලේ උත්තරේ ලියන්න සැපොනීකරණ ප්‍රතික්‍රියාව. සැපොනීකරණ ප්‍රතික්‍රියාව. සැපොනීකරණ ප්‍රතික්‍රියාව. ඔක අර සබන් නිෂ්පාදනයේ පටන් ගන්න තැනත් තිබ්බ වචනේ. හරි. සැපොනීකරණය කියලා. ලියන්න දන්නේ නැත්නම් එතන බලන්න ලියන්න. හරි. සැපොනීකරණ ප්‍රතික්‍රියාව. හරි. කලින් වගේ තමයි එකපාර ටියුට් එකේ ලියන්නේ අපි ඉස්සෙල්ලා පොතේ ලියලා කලින් වගේ කෙටි කරලා කෙටි එක තමයි ටියුට් එකේ ඇඳගන්නේ. හරි. එහෙනම් මුලින්ම දාන ආපහු පොතේ මාතෘකාවක් සැපොනීකරණ ප්‍රතික්‍රියාව. හරි. සැපොනීකරණ ප්‍රතික්‍රියාව. සැපොනීකරණ ප්‍රතික්‍රියාව. හරි. සැපොනීකරණ ප්‍රතික්‍රියාව. හරි. අපිට එතකොට මේ ප්‍රතික්‍රියාව ගන්න සබන් හදාගන්න අපිට අවශ්‍ය වෙනවා ශාක තෙල් හෝ සත්ව තෙල්. හරි. මම ලියන්නම් මෙහෙම. ශාක තෙල්. සාමාන්‍යයෙන් බහුලවම ශාක තෙල් තමයි පාවිච්චි කරන්නේ. ශාක තෙල්. ඒ කියන්නේ ට්‍රයිග්ලිසරයිඩ්. දැන් අපි යන කලින් ප්‍රතික්‍රියාවෙන් ට්‍රයිග්ලිසරයිඩ් හදාගත්තා. ට්‍රයිග්ලිසරයිඩ්. අපි ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රතික්‍රියා කරවන්න ඕනේ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඒ කියන්නේ කෝස්ටික් සෝඩා. ප්‍රතික්‍රියා කරාම අපිට හැදෙනවා මොනවාද? සෝඩියම් ස්ටියරේට්. දැන් මොනවද සෝඩියම් ස්ටියරේට් කියන්නේ? සබ. සෝඩියම් ස්ටියරේට්. සරලව මේ තමයි සබ. මේකේ වැඩේ මොකද්ද? අතුරු ඵලයක් හැදෙනවා. අපිට සබන් තමයි හදාගන්න ඕනේ. හැබැයි අතුරු ඵලයක් හැදෙනවා. ඔය අතුරු ඵලය තමයි කියන්නේ ග්ලිසරෝල් නැත්තම් ග්ලිසරීන් කියලා. ග්ලිසරෝල් එහෙම නැත්තම් ග්ලිසරීන් කියලා කියනවා. හරි? එතන මෙයා තමයි අතුරු ඵලය. අතුරු ඵලය. දැන් සබන් හදද්දී ග්ලිසරෝල් හැදෙන නිසා මොකද කරන්න ඕනේ? සබන් නිෂ්පාදනයෙන් පස්සේ මේ හැදිච්ච අතුරු ඵලය අයින් කරන්න ඕනේ. නැත්නම් මේ කෙලින්ම සබන් පාවිච්චි කරන්න බෑ. සබන් නිෂ්පාදනය ටික සංකීර්ණයි. අපි පියවරින් පියවර කතා කරමු. ඉස්සෙල්ලා බලමු සැපොනීකරණ ප්‍රතික්‍රියාව. හරි. එහෙනම් කලින් වගේමයි මම මොකද කරන්නේ? අර ටිකක් දිගෑරලා දෙන්න තමයි මුලින් අදින්නේ. ඊට පස්සේ තමයි ටියුට් එක ගන්න. දැන් මේක පොතේ ලියන්න ඕනේ. හරි. එහෙනම් බලන් ඉන්නේ. අපි අර හදාගත්ත ට්‍රයිග්ලිසරයිඩ් මෙතන ඇඳගමු. හරි. එතන මම අදින කෙටි ක්‍රමයෙන් නෙවෙයි ටිකක් දීර්ඝ කරලා අඳින්නේ. අර කලින් කෙටි ක්‍රමයේ නෙවෙයි මම මේ දිගෑරලා අඳිනවා. හරි. ඒකෙන් තේරුම් ගන්න ලේසි. ඊට පස්සේ අපි කෙටි කරලා අඳිමු ටියුට් එකේ. ඒතර ඒක පාඩම් කරගත්තා නම් හරි. දැන් මේ R කියලා දාන්නේ හයිඩ්‍රෝකාබන් දාමයක්. දන්නවනේ. හරි. දැන් මේ ඉන්නේ අපි හදාගත්ත ට්‍රයිග්ලිසරයිඩ්. එතන අපි මොකද්ද කරන්න ඕනේ? මේක ප්‍රතික්‍රියා කරවන්න ඕනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 3 දෙනෙක් ඕන. මේකෙදි කරන්නේ මෙහෙම වැඩක්. ට්‍රයිග්ලිසරයිඩ් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා අපි රත් කරනවා සෙල්සියස් අංශක 70 විතර කලවම් කරන ගම. එතකොට තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. රත් කරනවා කියන එක මට මෙන්න මෙහෙම ඊතලයකින් දාලා පෙන්නන්න පුළුවන්. මේකේ අදහස ඊතලයක් නෙවෙයි. මේ වගේ නිකන් ත්‍රිකෝණ හැඩයක්. හරි. මේ ඊතලයේ ගාවි මෙහෙම ත්‍රිකෝණ හැඩයක් දැම්මොත් ඒකේ අදහස මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ රත් කරලා කියන එක. හරි. මම නම් මෙහෙම ලියන්නම්. සෙල්සියස් අංශක 70ට පමණ රත් කිරීම.
පොඩි ත්‍රිකෝණයක් දාලා අපිට ඒක අදහස් කරන්න පුළුවන්. හරි. දැන් සරලව මෙහෙම භාජනයකට හරි බීකරයක් කියමුකෝ. බීකරයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ශාක තෙල් දාලා ඉවර වෙලා හරි මේක මෙහෙම කලවම් කරන ගමන් රත් කරනවා. හරිද? එතකොට තමයි සබන් හැදෙන්නේ. හරි. ක්‍රියාවලිය පස්සේ බලමු. හරි. දැන් මෙහෙම වැඩක් වෙනවා. හරි. මෙතන ප්‍රතික්‍රියාව සිද්ධ කරද්දි මොකද වෙන්නේ? මෙන්න මෙතනින් බන්ධන කැඩෙනවා. මෙතන දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුන් දෙනෙක් ඉන්නවනේ. සෝඩියම් සහ මේ OH කාණ්ඩ වෙන් වෙනවා. රත් කරද්දි වෙන්නේ ඒක. රත් කරද්දි මෙන්න මෙතනින් බන්ධන කැඩෙනවා. ආපහු මේ ට්‍රයිග්ලිසරයිඩ් අණුවේ මෙන්න මෙතනින් බන්ධන කැඩෙනවා. දැන් මේ බන්ධන කැඩෙනවා කියන එක පොතේ අඳින එක විතරක් අඳින්න, ටියුට් එක අඳින එක අඳින්නේ නැහැ. හරි? මම ඕකට මේක වෙන විදිය පෙන්නනවා. හරිද? මොකක්ද උනේ? අපි අර භාජනයකට මේ දෙන්නව දාලා රත් කරන ගමන් මෙහෙම කලවම් කරද්දි මොකද වෙන්නේ? සබන් හැදෙනවනේ. සබන් හැදෙනවා කියලා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගේ මෙතනින් සෝඩියම් සහ OH කාණ්ඩ වෙන් වෙනවා. ඊට පස්සේ මෙතනින් දැන් ට්‍රයිග්ලිසරයිඩ් ගේ නම් ඔක්සිජන් සහ කාබන් අතර තිබිච්ච මේ බන්ධනය බිඳිනවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? මේ සෝඩියම්ලා තුන් දෙනාම මේ ඔක්සිජන් තුන් දෙනාට සෙට් වෙනවා. සෝඩියම් තුන් දෙනා මේ සෝඩියම් තුන් දෙනා ඔක්සිජන් තුන් දෙනාට සෙට් වෙලා තමයි සබන් හැදෙන්නේ. හරි. අපි යන සෙට් කරමු. සෝඩියම් තුන් දෙනා මොකද වෙන්නේ? මේ තුන් දෙනාට සෙට් වෙනවා. කියන්නේ ඔක්සිජන් ගාවට සෙට් වෙන්න ඕන. හරිනේ? හරි. මෙතන ඔක්සිජන්ට සෝඩියම් සෙට් වෙනවා. මෙතන ඇත්තටම සෝඩියම් ධන අයනයක් තියෙන්නේ. හරි. ඒව පස්සේ කතා කරමු. ඔයගොල්ලෝ ලස්සනට ගන්න ඕනේ. හරි. ඊට ආපහු මෙතනින් බන්ධනය කරනවා. මෙතන ඔක්සිජන්ටත් සෝඩියම් කෙනෙක් සෙට් වෙනවා. හරි. ඒ සබන් අණු තුනක් හැදෙනවා. මෙතනුත් බන්ධනය කරනවා. සෝඩියම් මෙතනට සෙට් වෙනවා. ඔන්න සබන් හැදුණා. නැත්නම් සෝඩියම් ස්ටියරේට් හැදුණා. දැන් හැදෙන්නේ කවුද? අතුරු ඵලය. දැන් ඔන්න සබන් හැදලා ඉවරයි. මේ ඉන්නේ සබන්. හරි. මේ ඉන්නේ සබන්. මම මොකක්ද කිව්වේ? සෝඩියම් ස්ටියරේට් කිව්වා. කාබොක්සිලික් අම්ලවල සෝඩියම් ලවණ කියලා කිව්වා. මේ සෝඩියම් ඉන්නවා. හැදෙන සබන් වල සෝඩියම් ලවණ තියෙනවා. හරි. ග්ලිසරෝල් හදමු. හරිනේ. මෙතනින් බන්ධනය කැරලා මෙතන සෝඩියම් සෙට් වෙනවානේ. එතන මෙතන කාබන් තව බන්ධනයක් අඩුයිනේ. එතනට සෙට් වෙන්නේ මෙන්න මේ OH. ඒතර OH ලා තුන් දෙනෙක් ඉන්නවා. OH තුන් දෙනා මේ තැන් තුනට සෙට් වෙනවා. හරි. ඔන්න බලන් ඉන්න. අතන තියෙන්නේ C මෙන්න මෙහෙම එකක් නේ තියෙන්නේ. දැන් බන්ධනය කැඩුනහම කාබන් තව එක බන්ධනයක් ඉතුරුයිනේ. මෙතන සෙට් වෙන්නේ කවුද? මෙන්න මේ OH කාණ්ඩ තුන. OH කාණ්ඩ තුන. දැන් ඔයාලට මෙයාව දැකලා පුරුදු ඇති. මේ කවුද ඉන්නේ? ග්ලිසරෝල් ඉන්නේ. මෙයා තමයි කවුද? අතුරු ඵලය. හරි. මෙයා අතුරු ඵලය. දැන් මේ සබන් ඇඟේ ගන්න බෑ හොඳේ. මේ සබන් ඇඟේ ගන්න බෑ. සබන් හැදුනට මේක නිකන් තාම ජලීය ද්‍රාවණයක්. මෙයාගේ අර ග්ලිසරෝල් කලවම් වෙලා ඉන්නේ. හරිද? අපි දැන් මේක පිරිපහදු කරන්න ඕනේ. මේ සබන් තාම අර කැටේ වගේ නෙවෙයි. මේක ඇඟේ ගන්න බෑ. මේක පිරිපහදු කරන්න ඕනේ. ඒතර පිරිපහදු කරන ක්‍රියාවල ඊළඟට බලමු. සබන් හැදෙන්නේ මෙහෙම. හරි? ශාක තෙල් සහ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නැත්නම් කෝස්ටික් සෝඩා ප්‍රතික්‍රියා කරන්නේ. ඒ කියන්නේ භාජනයකට දාලා කලවම් කරන ගමන් රත් කරන්න ඕනේ සෙල්සියස් 70ට විතර. හරි? රත් කරාම තමයි සබන් සහ ග්ලිසරෝල් අතුරු ඵලයක් විතර හැදෙන්නේ. ඒතර මෙයා තමයි සබන් කියලා කියන්නේ. කාබොක්සිලික් අම්ලවල සෝඩියම් ලවණ තුන් දෙනෙක් හැදෙනවා. හරි. දාගන්න පොතේ මේක ලස්සනට දාගන්න. නිකම්ම මම බෝඩ් එකකින් පොතේ ලියා ගන්න එපා. පොඩක් අවබෝධයක් ඇතුව කරන්න. හරි? මෙතනත් මේ බන්ධන කැඩනවා කියන එක පෙන්වන්න. කැඩලා මෙතන සෙට් වෙනවා කියන එක අර හිතලා අඳින්න පොඩ්ඩක්. හරි? හරි දාගන්න. දැන් ළමයි මේ අපි මෙහෙම ලිව්වට මම දැන් කිව්වනේ මේක භාජනයකට දාලා කලවම් කරන ගමන් රත් කරනවා කියලා. ඒතර හැදෙනකොට ඇත්තට මේක මෙහෙම මිශ්‍රණයක් වගේ තියෙන්නේ. හරිද? දැන් භාජනය හැදෙනකොට මෙන්න මෙහෙම තියෙන්නේ. හරි? සාමාන්‍යයෙන් ග්ලිසරෝල් වල ඝනත්වය වැඩි නිසා මොකද වෙන්නේ? ග්ලිසරෝල් අඩියට බහිනවා. ඒතර මේ ඉන්නේ ග්ලිසරෝල්. මේ ඉන්නේ සබන්.
හරි. දැන් මේ හැරෙක බලන්න මේ කලවම් වෙලා තියෙන්නේ. දැන් අපි ඊළඟ මොකද්ද කරන්න ඕනේ? ග්ලිසරෝල් සහ සබන් වෙන් කරලා, ඒ කියන්නේ මේක වෙන් කරලා සබන් ටික වෙන් කරලා ගන්න ඕනේ. හරි. දැන් මේක මෙහෙම මිශ්‍ර වෙලා වගේ තියෙන්නේ. දැන් අපිට ඇඟේ ගන්න අවශ්‍ය කියන සබන්නේ ග්ලිසරෝල් ඕනේ නැහැනේ. ග්ලිසරෝල් ටික අයින් කරන්න ඕනේ. අයින් කරනවා කියන්නේ ග්ලිසරෝල් දෙනවා. තව අපි හැදුවට පස්සේ ඒක දැන් අතුරු පළයක් වල විසි කරලා දාන්නේ. ග්ලිසරෝල් කියලා කියන්නේ සුවඳ විලවුන් වගේ කර්මාන්තවල භාවිතා කරන එකක්. හරි. එතකොට අපි ඒකට කරේ ආදරය දෙන්න පුළුවන්. දැන් අපි මොනවාද ට්‍රයිග්ලිසරයිඩ් හදන්නත් පාවිච්චි කරේ ග්ලිසරෝල්මනේ. නේද? ඒතර ආපහු නැවත පාරක් ඒක භාවිතා කරන්න පුළුවන් ඒ වගේ දෙයකට. ඒතර ඒක විසි කරලා දාන්නේ නැහැ. හැබැයි අපිට අවශ්‍ය සබන් නිසා සබන් සහ ග්ලිසරෝල් මාක් කරන්න ඕනද වෙන් කරගන්නවා. හරි? වෙන් කරන විදිහ බලමු. හරිද? හරි. දාගන්නකෝ මේක. ඕගොල්ලෝ වෙන පාටින් ওই බන්ධන කැටන එක එහෙම පෙන්වන්න. හරි. වෙලාව මදි අය වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. අපි දැන් ඕකම ආපහු ටියුට් එකට ගමු. හතරවෙනි ප්‍රශ්නේ. රසායන ප්‍රතික්‍රියාව ලියන්න කියලා කියනවනේ. හරි. අපි මේකම දැන් පොඩ්ඩක් වෙනස් කරමු. ටියුට් එකේ ලියද්දි මේ බන්ධන කැඩෙනවා පෙන්වන්න එපා. දැන් අපි විභාගෙටත් මේක ලියන්න කියලා ගොත් මේ බන්ධන කැඩෙනවා එහෙම පෙන්වන්නේ නැහැ ළමයි. මම ඒක පෙන්නුවේ ඔයගොල්ලන් තීරුම් ගැනීමේ පහසුවට. හරිද? එතකොට කොතනින්ද මේකට කැඩලා ඒකට සෙට් එක තීරුම් ගන්න පුළුවන්. හරි. ඒතර ඒවා ලියන්න එපා මේ විභාගෙට. ඊළඟ මෙතනත් සෙල්සියස් 70ම රත් කිරීම කියලා මෙහෙම ලියන්න ඕනේ නැහැ. හරිද? එහෙම අවශ්‍ය නැහැ. මේකෙන් අදහස් වෙනවා මෙන්න මේ ත්‍රිකෝණය දැම්මම අදහස් වෙනවා රත් කරනවා කියලා. හරි? හරි. හරි මේක කෙටි කරමු. මේ CH2 නේ. මේක අයින් කරලා මේක කෙලින්ම CH2 කරමු. ඒ කියන්නේ අපි කලින් හදාගත්ත ට්‍රයිග්ලිසරයිඩ් අණු. ඒතර මෙතනට එන්නේ CH. ඔයා මේක පාඩම් කරගත්තා නම් හරි. ආපහු මෙතනට CH2. ඒතර හැදෙන එකෙත් මෙතන ආපහු ග්ලිසරෝල්ගේ මෙහෙම H දාන්න ඕනේ නිකම්ම CH2 CH ආපහු මෙතනට CH2. හරිනේ. කොහොමද දාගන්නේ? ඉතින් මේ තමයි සබන්. හරි. හරි මේකේ නම් ආපහු පාරක් මේකේ නම් ආපහු පාරක් ලස්සනට ටියුට් එකට ගන්න. ටියුට් එකේ හතරවෙනි ප්‍රශ්නේ මේක දාගන්න ලස්සනට ආපහු පාරක්. හරි. දැන් ඔන්න අපි සබන් හැදෙන ප්‍රතික්‍රියාව බැලුවා. ඔයා පොතේ දාන්න මාතෘකාවක් සබන් අණුවක ව්‍යුහය කියලා. සබන් අණුවක ව්‍යුහය. හරි. දැන් අපි සබන්ව ඇන්ද මෙහෙමනේ. දැන් අපේ ප්‍රතික්‍රියාවේ සබන් අණු තුනක් හැඳුනා. අපි ඒක ලිව්වේ මෙහෙමනේ. R C ඩබල් බොන්ඩ් O ඔහොමනේ දැම්මේ. එතකොට මේ R කියලා දැම්මේ මං ගොඩ හයිඩ්‍රෝකාබන දාමයක් කියලා. හරිද? නිකන් මේ වගේ. මෙන්න මේ වගේ හයිඩ්‍රෝකාබන දාමයක් ඔය තියෙන්නේ. හරිද? ඉතින් මේ හයිඩ්‍රෝකාබන දාමය ඔයා සබන් හදන්න ගන්න තෙල් වර්ගය අනුව වෙනස් වෙනවා. ඒක ශාක තෙල්ද, සත්ව තෙල්ද, පොල් තෙල්ද මොකක්ද කියන එක අනුව මෙන්න මේ R ට සෙට් වෙන කියන්නේ R කියලා කියන මෙන්න මේ හයිඩ්‍රෝකාබන දාමයේ කාබන් ගානයි හයිඩ්‍රජන් ගානයි ඔයා තෝරගන්න තෙල් වර්ගය අනුව වෙනස් වෙන ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඒ නිසා තමයි පොදුවේ මෙතන R කියලා දාන්නේ. ඒතර මේ R කාණ්ඩය කියලා කියන්නේ මෙන්න මේ වගේ හයිඩ්‍රෝකාබන දාමයක්. හරිද?
ඉතින් මෙන්න මේකම අඳින තව ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ හයිඩ්‍රෝකාබන් දාමයේම මෙන්න මේ විදිහට. ඔන්න ඔහොම ඇඳලා පෙන්නනවා. එතන මේ හැම මුල්ලකම කාබන් තමයි ඉන්නේ. මේ හැම මුල්ලකම කාබන් ඉන්නේ. මේක ඇඳලා පෙන්වන ක්‍රමයක්. හරි. මේ හැම මුල්ලකම මෙහෙම කාබන් දාලා අඳින්න පුළුවන්. ඒකම කෙටි කරලා තමයි මම දැන් මේ අඳින ක්‍රමේ පාවිච්චි කරන්නේ. ওই විදියට. හරි. එතකොට මේ සබන් ආශ්‍රිතව සෝඩියම් ලවණ තියෙනවා. මෙතනදී සෝඩියම් ධන අයනයක්. හරි. සෝඩියම් ධන. ඔය සෝඩියම් අයන තමයි, කියන්නේ සෝඩියම් ලවණ තමයි අපි කියන්නේ සබන් කියලා. හරි. හරි. මම මේ ව්‍යුහයේම ටිකක් දිගෑරලා අඳින්නවා. මේ බලන්න. දැන් දිත්ත බන්ධනේ පහලින් දැම්මයි කියලා අහන්න බෑ. එහෙම ප්‍රශ්නයක් නෑ හොඳේ. උඩින් දැම්මත් පහලින් දැම්මත් ගැටලුවක් නෑ. හරි. මේ R කියලා කියන හයිඩ්‍රෝකාබන් දාමේනේ. මම මේ හයිඩ්‍රෝකාබන් දාමේ මෙහෙම අඳින්නවා. හරි. එතකොට මෙන්න මේ කොටසට සබන් අණුවේ මෙන්න මේ කොටසට අපි කියනවා ජලකාමී හිස කියලා. මොකද්ද කියන්නේ? ජලකාමී හිස. එතන බලන්න සබන් වල ජලකාමී හිස ආශ්‍රිතව සෝඩියම් ධන අයන තියෙනවා. හරි. ඊළඟට මෙන්න මේකට අපි කියනවා ජල බීතික වලිගය කියලා. ජල බීතික වලිගය. සබන් අණුවක් ගත්තාම එයාගේ කොටස් දෙකයි. ජල බීතික වලිගය සහ ජලකාමී හිස. ජලකාමී හිස ආශ්‍රිත තමයි මේ සෝඩියම් ධන අයන තියෙන්නේ. හරිද? හරි. දැන් ඔයගොල්ලෝ මාතෘකාව දැම්මනේ සබන් අණුවක ව්‍යුහය කියලා. පොඩ්ඩක් මෙහෙම ලියමු. මෙහෙම ලියමු. සබන් අණුවක් සැලකූ විට සබන් අණුවක් සැලකූ විට සබන් අණුවක් සැලකූ විට කාබන් හා හයිඩ්‍රජන් පරමාණු කාබන් හා හයිඩ්‍රජන් පරමාණු අන්තර්ගත කාබන් හා හයිඩ්‍රජන් පරමාණු අන්තර්ගත ජල බීතික වලිගයක් ජල බීතික වලිගයක් හා ජල බීතික වලිගයක් හා ජලකාමී හිසක් ජල බීතික වලිගයක් හා ජලකාමී හිසක් ජලකාමී හිසක් සහිත ප්‍රදේශ නම් කළ හැකිය. ජලකාමී හිසක් සහිත ප්‍රදේශ නම් කළ හැකිය. ඒකනු ලියමු. ජලකාමී හිස ආශ්‍රිතව ජලකාමී හිස ආශ්‍රිතව බෝඩ් එක බලන්න ලියන්න. බෝඩ් එක බලන්න ලියන්න. මෙහෙම ලියන්න. සෝඩියම් ධන අයනය සෝඩියම් ධන අයනය සෝඩියම් ධන අයනය හා සෝඩියම් ධන අයනය හා බෝඩ් එක බලන්න ලියන්න. හරි. COO මයිනස් අයනික කාණ්ඩය මෙයා ගැන කියන්නේ COO කියන්නේ මෙයා සෝඩියම් ධන අයනය කියන්නේ මේක ඇයි. හොඳයි. COO මයිනස් අයනික කාණ්ඩයේ ඇත. අයනික කාණ්ඩයේ ඇත. අයනික කාණ්ඩයේ ඇත. හරි. අයනික කාණ්ඩයේ ඇත. හරි. ඒක ලියුවට පස්සේ මේක කොටස ඇඳලා පෙන්නන්න. මේක ඇඳලා පෙන්නන්න. නම් කාණ්ඩ මේක ජල බීතික වලිගය කියලා. මේක ජලකාමී හිස කියලා. අඳින්න එක. හරි. එන ටියුට් එකේ 10 වෙනි පිටුවේ පල්ලෙහා ප්‍රශ්නේ. සබන් නිෂ්පාදනයේ ප්‍රධාන පියවර 4 මොනවාද? පළවෙනි පියවර තමයි සැපොනීකරණය. ඒ කියන්නේ අපි අර ප්‍රතික්‍රියාව කළා සබන් හදාගත්ත පියවර. ලියමු 1. සැපොනීකරණය. 1 සැපොනීකරණය. හරි. දැන් සැපොනීකරණ ප්‍රතික්‍රියාව මොකද උනේ? සබන් හැදුනා. ඒ වගේම මොකක්ද උනේ?
ග්ලිසරෝල් හැදුනනේ. දැන් අපිට ග්ලිසරෝල් අවශ්‍ය නැහැනේ. අපිට අවශ්‍ය සබන් හදාගන්නනේ. දැන් මොකද්ද කරන්න ඕනේ? අර හැදිච්ච ග්ලිසරෝල් අයින් කරගන්න ඕනේ. හරි. සබන් නිෂ්පාදන ප්‍රධාන පියවර හතරනේ. පළවෙනි සැපොනීකරණය. ඊළඟ දෙක දාලා ලියන්න. අතුරු ඵලය වූ ග්ලිසරෝල් ඉවත් කිරීම. අතුරු ඵලය වූ ග්ලිසරෝල් ඉවත් කිරීම. ග්ලිසරෝල් ඉවත් කිරීම. අතුරු ඵලය වූ ග්ලිසරෝල් ඉවත් කිරීම. ඊට පස්සේ 3 ලියන්න. සබන් පිරිපහදු කිරීම. සබන් පිරිපහදු කිරීම. තුන්වෙනි පියවර. සබන් පිරිපහදු කිරීම. සබන් පිරිපහදු කිරීම. 4 නිමි සබන් බවට පත් කිරීම. නිමි සබන් බවට පත් කිරීම. දැන් අපි ග්ලිසරෝල් අයින් කරගත්තට පස්සේ කෙලින්ම ඒ සබන් ඇගේ ගන්න බෑ. හරිද? නිකන් වතුර ජලීය ද්‍රාවණයක් වගේනේ තියෙන්නේ. හරිද? අනිත් එක අපි ඕක හදන්න ගත්තේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මයක්. එතකොට ඕකේ ප්‍රතික්‍රියා කරපු නැති භස්ම ඉතුරුලා තිබ්බොත් ඒ සබන් ඇගේ ගන්න පුළුවන්ද? නෑනේ. කෙලින්ම භස්ම ඇගේ ගෑවා වගේනේ වෙන්නේ උතන නේද? හරි. අපි දැන් ওই සබන් පිළිපහදු කරනවා කියලා උතන කරන්නේ ප්‍රතික්‍රියා කරපු නැති සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තිබ්බොත් ඒක භස්මයක්නේ. ඒව අයින් කරන්න ඕනේ. ඊළඟට ඕකේ අර තියෙන වතුර ගතිය අයින් කරලා මේක ඝන සබන් බවට පත් කරගන්න ඕනේ. හරි. තව ගොඩක් ක්‍රියාවල් තියෙනවා. දැන් ඕක සබන් කැටයක් හදනකොට ඕකට සුවඳකාරක දාන්න ඕනේ, වර්ණක දාන්න ඕනේ. හරි. වැඩ ගොඩක් තියෙනවා කරන්න. අපි බලමු කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ කරන්න කියලා. ඒතර මුලින්ම ක්‍රාන්තියෙන් සබන් හදාගන්න එක. සබන් හැදුනා. හැබැයි අර අතුරු ඵලයේ වෙච්ච ග්ලිසරෝල් අයින් කරන්න ඕනේ. ඊට පස්සේ සබන් පිරිපහදු කරන්න ඕනේ. අන්තිමට තමයි නිමි සබන් බවට පත් කරන්නේ. හරිද? හතරවෙනි පියවර නිමි සබන් බවට පත් කිරීම. හරි. බලන්න හයවෙනි පිටුවේ තියෙනවා සබන් නිෂ්පාදන ක්‍රියාවලියේදී ලැබෙන අතුරු ඵලය ප්‍රධාන අතුරු ඵලය කුමක්ද? එය ඉවත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? හරි. ලියමු ඉස්සර උත්තරේ. සබන් නිෂ්පාදන ක්‍රියාවලියේදී ලැබෙන ප්‍රධාන අතුරු ඵලය තමයි කවුද? ග්ලිසරෝල්. දැන් පළවෙනි රූලේ ග්ලිසරෝල් කියලා. ග්ලිසරෝල්. අතුරු ඵලය ග්ලිසරෝල්. හරි. එහෙනම් දැන් අපේ ප්‍රධාන වැඩේ වෙන්නේ මොකද්ද? ග්ලිසරෝල් ටික අයින් කරගන්න එක. දැන් මේ අහන්නකෝ. අපි සබන් හැදුවේ කොහොමද? මේව භාජනයකට බලන් ඉන්න ඕනේ. භාජනයකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ කෝස්ටික් සෝඩා සහ ට්‍රයිග්ලිසරයිඩ් දාලා ඉවරලා සෙල්සියස් අංශක 70ට රත් කරලා කලවම් කරා. කියන්නේ කලවම් කරන ගමන් රත් කරාම තමයි සබන් හැදෙන්නේ. හැබැයි දැන් ප්‍රශ්නයක් වුණා මොකද්ද? මේක සබන් වගේම ග්ලිසරෝලුත් හැදුණානේ. හරිද? ග්ලිසරෝල් ඝනත්වය වැඩි නිසා හැමතිස්සෙම අඩියට බහිනවා. සබන් ටික උඩ පාවෙනවා. එතන මේ තියෙන්නේ සබන්. කියන්නේ සෝඩියම් ස්ටියරේට්. මේ තියෙන්නේ ග්ලිසරෝල්. දැන් මේ නිකන් අර මෙහෙම එකට මිශ්‍ර වෙලා වගේ තියෙන්නේ. දැන් මොකක් කරගන්න ඕනද? ග්ලිසරෝල් වලින් සබන් වෙන් කරලා ගන්න ඕනේ. හරි. මේකට කරන්නේ සබන් يعني මේ ප්‍රතික්‍රියාව වෙලා ඉවරනට පස්සේ මේකට දානවා බ්‍රයින් ද්‍රාවණයක්. බ්‍රයින් ද්‍රාවණයක්. බ්‍රයින් ද්‍රාවණයක් කියන්නේ සරලව සෝඩියම් ක්ලෝරයිඩ්. කියන්නේ ලවණ ද්‍රාවණයක් දානවා. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ලුණුනේ. ලවණ ද්‍රාවණයක්. ලවණ ද්‍රාවණය තමයි දාන්න ඕන. හරි. මම මෙහෙම ලියන්නම්. සංතෘප්ත සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් දාන්න ඕන. නැත්නම් මේකට කියනවා බ්‍රයින් ද්‍රාවණයක් කියලා. බ්‍රයින් ද්‍රාවණයක්. එහෙම නැත්නම් කීත හැකි ලවණ ද්‍රාවණයක් කියලා නිකම්ම කීත හැකි. හරි. ඔය ඕන නමක් ප්‍රශ්නයක් නැහැ. සංතෘප්ත සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එහෙම නැත්නම් බ්‍රයින් ද්‍රාවණයක්. දැම්මහම සබන් සහ ග්ලිසරෝල් වෙන් කරගන්න පුළුවන්. ඊටාම පහසුවෙන් සබන් සහ ග්ලිසරෝල් වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ සබන් ටික වෙන් කරලා අපිට ගත්ත හැකි. ඒක පිරිපහදු කිරීමේ ක්‍රියාවට ලක් කරන්න. හරිද? ඔන්න ඔක තමයි කරන්න තියෙන්නේ. දැන් සබන් නිෂ්පාදනයෙන් හැදෙන අතුරු ඵලය මොකද්ද? ග්ලිසරෝල්නේ. ඒ කියන්නේ අපි සබන් හැදුවට පස්සේ මේ දෙන්නම හැදෙනවා. දැන් අපිට ග්ලිසරෝල් ටික ඕනේ නැහැ. අපිට සබන්නේ ඕනේ. මොකද්ද කරන්නේ? ලවණ ද්‍රාවණයක්. එහෙම නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. එහෙම නැත්නම් බ්‍රයින් ද්‍රාවණයක් දාලා ඉවර වෙලා සබන් සහ ග්ලිසරෝල් මෙහෙම අර මිශ්‍ර වෙලා වගේ තියෙන ටික වෙන් කරලා අරගෙන සබන් ටික අයින් කරගන්න. පැහැදිලිද? හරි. එහෙනම් ලියමු උත්තරේ ග්ලිසරෝල් කියලා ලියුවානේ. ඊට පස්සේ මෙහෙම ලියමු. කරන විදිය ලියමු. හරි. කොහොමද වැඩේ වෙන්නේ කියන එක. දැන් ඔයා සරල අදහසක් දන්නවා. මොකද්ද කරන්න තියෙන්නේ? මේ හැදිච්ච මිශ්‍රණයට සෝඩියම් ක්ලෝරයිඩ් ටිකක් දාන්න තමයි තියෙන්නේ. හරි ලියමු මෙහෙම. ග්ලිසරෝල් හොඳින් ජලයේ දියවන අතර ග්ලිසරෝල් හොඳින් ජලයේ දියවන අතර ඝනත්වය වැඩි නිසා
ඝනත්වය වැඩි නිසා ඝනත්වය වැඩි නිසා පහළ ස්තරයේ පවතී. පහළ ස්තරයේ පවතී. ඝනත්වයේ වැඩි නිසා පහළ ස්තරයේ පවතී. සබන්වල ඝනත්වය අඩු නිසා සබන්වල ඝනත්වය අඩු නිසා මතු පිට පාවී. සබන්වල ඝනත්වය අඩු නිසා මතු පිට පාවී. හරි. ඒකටම සබන්වල අඩංගු සබන්වල අඩංගු සබන්වල අඩංගු ග්ලිසරෝල් සබන්වල අඩංගු ග්ලිසරෝල් සබන්වල අඩංගු ග්ලිසරෝල් ඉවත් කර ගැනීම සඳහා සබන්වල අඩංගු ග්ලිසරෝල් ඉවත් කර ගැනීම සඳහා මෙම මිශ්‍රණයට බ්‍රයින් ද්‍රාවණයක් බොඩ් එක බලන්න ලියන්නේ බ්‍රයින් ද්‍රාවණයක් මේ මිශ්‍රණයට බ්‍රයින් ද්‍රාවණයක් වරහන් ඇතුලේ ලවණ ද්‍රාවණයක් වරහන් ඇතුලේ ලවණ ද්‍රාවණයක් වරන් වහලා එක් කිරීම මගින් ලවණ ද්‍රාවණයක් එක් කිරීම මගින් වැඩි වශයෙන් ග්ලිසරෝල් ඉවත් කළ හැක. වැඩි වශයෙන් ග්ලිසරෝල් ඉවත් කළ හැක. සාමාන්‍යයෙන් ලවණ ද්‍රාවණයක් එකපාරක් දාපු ගමන් මොක වෙන්නේ? කීප පාරක් දාන. අපි කියනවා ලවණ ද්‍රාවණයකින් සෝදා හරිනවා කියලා. හරි? ලවණ ද්‍රාවණයකින් සෝදා හරිනවා කියලා කියනවා. ඒක සාමාන්‍යයෙන් ඇත්තටම සබන් නිෂ්පාදනය කරද්දී නම් ලවණ ද්‍රාවණය කීප පාරක් දාන්න වෙනවා. හරි? ඒතකොට තමයි මේක හොඳට සරවල වෙන් වෙලා සබන් අයින් කරගන්න පුළුවන් වෙන්නේ. හරි? වැඩි වශයෙන් ග්ලිසරෝල් ඉවත් කළ හැක. හරි? ඒකම ලියමු. ලවණ ද්‍රාවණයක් යෙදූ විට සබන් හොඳින් මතු පිට පාවෙන නිසා සබන් වෙන් කර ගැනීම පහසුය. හරි. එතනින් තව පොඩි ඉඩක් ඉතුරුලා ඇතිනේ. පොඩි ඉඩ බැලන්ස් කරලා මෙන්න මේ රූපේ දාගන්න. මේක දාලා පෙන්නන්න. සබන් සහ ග්ලිසරෝල් වෙන් කරන්න බ්‍රයින් දාන නැත්නම් ලවණ දාලා දානවා කියන්නේ මේක ඇදලා පෙන්නන්න. පැත්තෙන් ඇදලා ගන්න පොඩියට. හරිද? වෙලා මදියි වීඩියෝ එක පොස් කරලා ලියා ගන්න. එන්න 7 වෙනි ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නේ. මොකක්ද කියන්නේ? සැපොනීකරණ ප්‍රතික්‍රියාව සිදුවීමෙන් අනතුරුව ලැබෙන පිරිපහදු නොකළ සබන්. ඇයි පිරිපහදු නොකළ කියලා කියන්නේ? තාම මේව ඇඟේ ගන්න බෑ. හරිද? ඒවා පිරිපහදු කරන්න ඕනේ. මම ඉස්සෙල්ලා කිව්වනේ. ප්‍රතික්‍රියා කරේ නැති සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන්න පුළුවන්. භස්මයක්නේ. භස්මයක් කෙලින් ඇඟේ ගියොත් මොකද වෙන්නේ? හරි? ඒ නිසා මොකද්ද කරන්න ඕනේ? මේක පිරිපහදු කරන්න ඕනේ. හරි? පිරිපහදු නොකළ සබන් අවසානයේ නිමි සබන් බවට පත් කර ගැනීමේ ක්‍රියාවලිය විස්තර කරන්න. හරි 11 වෙනි පිටියේ පල්ලෙහා මම ඉඩ දීලා තියෙන ඕක ලියන්න. ඔය ඉඩ ඇති. හරි රූල් අරින්න කරන්න ඕනේ නැහැ. සාමාන්‍ය දේ ලියාගෙන යන් එක දෙක දාලා ඉවරලා. එතකොට දැන් මෙතන අහන්නේ සැපොනීකරණ ප්‍රතික්‍රියා සිදුවීම අනතුරුව කියලානේ. හරි කමක් නැහැ. මම මුළු ඔක්කොම ටික කියන්නම් සබන් හදන තැන ඉඳන්. ඊට සබන් හදන්න පටන් ගත්තේ කොහොමද? ඉස්සෙල්ලා මොකද්ද කරේ? ශාක තෙල් සහ අය මොනවද ගත්තේ? මතක් කරන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තේ. ශාක තෙල් කියලා කිව්වේ ට්‍රයිග්ලිසරයිඩ්. ට්‍රයිග්ලිසරයිඩ් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ කෝස්ටික් සෝඩා භාජනයකට දාලා කලවම් කරන ගමන් රත් කරා. කීයට වගේ රත් කරාද? සෙල්සියස් එක 70ට වගේ. ඊට පස්සේ තමයි සබන් සහ ග්ලිසරෝල් හම්බුනේ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? සබන් සහ ග්ලිසරෝල් වෙන් කරන්න ලවණ ද්‍රාවණයක් දානවා. හරි. ඔතන නම් අපි දන්නවා. එතනින් එහාට ක්‍රියාවලිය කතා කරන්න තියෙන්නේ කමක් නැහැ. අපි ඔක්කොම ටික ලියාගෙන යන්න. හරි. එහෙනම් පියවර ලියමු 1 කියලා දාන්න. 1 කියලා දාන්න. 1 එක දෙක දාලා පහල යන එක පියවර දෙක පියවර එහෙම ලියන්න ඕනේ නැහැ. නිකම්ම අංක 1 කියලා දාලා ඉස්සරහින් ලියාගෙන යන්න.
හරි ලියමු අංක 1 එහෙනම්. ශාක හෝ සත්ව තෙල් ශාක හෝ සත්ව තෙල් ශාක හෝ සත්ව තෙල් හා ශාක හෝ සත්ව තෙල් හා ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. දැන් ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කෙටියෙන් ලියන්න. හරිද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH. හරි. ශාක තෙල් හෝ සත්ව තෙල් හා ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය හොඳින් මිශ්‍ර කරමින් හොඳින් මිශ්‍ර කරමින් හොඳින් මිශ්‍ර කරමින් සෙල්සියස් අංශක 70ට ආසන්න උෂ්ණත්වයක් තුල සෙල්සියස් අංශක 70ට ආසන්න උෂ්ණත්වයක් තුල සෙල්සියස් අංශක 70ට ආසන්න උෂ්ණත්වයක් තුල රත් කරමින් සෝඩියම් ස්ටියරේට් රත් කරමින් සෝඩියම් ස්ටියරේට් වරහන් ඇතුලේ මොනවාද සෝඩියම් ස්ටියරේට් කියන්නේ? සබන්. හරි. සෝඩියම් ස්ටියරේට් කියලා ලියලා වරහන් ඇතුලේ සබන් වරහන් වහලා සබන් හා ග්ලිසරෝල් අඩංගු සබන් හා ග්ලිසරෝල් අඩංගු මිශ්‍රණය ලබා ගනි. මිශ්‍රණය ලබා ගනි. හරි. දෙක කියලා දාලා ලියමු. දෙක. දැන් ඔන්න මිශ්‍රණ අපි කියනවා පිරිපහදු නොකල රොන් සබන් කියලා. හරි. මොකක්ද කියන්නේ? පිරිපහදු නොකල රොන් සබන්. හරි. දැන් ඔය පියවර ඔස්සේ යද්දී ඔය සබන් වලට එක නම් කීපයක් දෙනවා. හරිද? දැන් පිරිපහදු කියන නැති නිසා තමයි පිරිපහදු නොකල කියලා කියන්නේ. හරි. ලියමු දෙවෙනි එක. මෙලෙස ලැබෙන රතු පෑනෙන් ලියන්න මේක පිරිපහදු නොකල රොන් සබන්. මෙලෙස ලැබෙන එක සාමාන්‍ය පෑනෙන් ඊට රතු පෑනෙන් පිරිපහදු නොකල රොන් සබන්. මෙලෙස ලැබෙන පිරිපහදු නොකල රොන් සබන්. සාමාන්‍ය පෑනෙන් බ්‍රයින් ද්‍රාවණයක් ඇලයිරක් ලවණ ද්‍රාවණයක් බ්‍රයින් ද්‍රාවණයක් ඇලයිරක් ලවණ ද්‍රාවණයක් මගින් සෝදා හැර ලවණ ද්‍රාවණයක් මගින් සෝදා හැර ග්ලිසරෝල් යම් මට්ටමකට ඉවත් කෙරේ. ග්ලිසරෝල් යම් මට්ටමකට ඉවත් කෙරේ. මම ඔයාලට කිව්වා ග්ලිසරෝල් ඉවත් කරන එකපාරක්ම ලව දැම්මම හරියන්නේ නැහැ. කීප පාරක් මේවා කරන්න ඕනේ. එතකොට තමයි මේ ග්ලිසරෝල් සහ ලවණ දැම්මහම ග්ලිසරෝල් සහ සබන් වෙන් වෙන්න ලවණ කීප පාරක් දාන්න ඕනේ. හරි. ඇත්තටම කරද්දිත් එහෙම කරනවා. එකපාරක් දාපු ගමන් මේකට අග්ගා ග්ලිසරෝල් වෙන් වෙන්නේ නැහැ. හරිද? සබන් සහ ග්ලිසරෝල් වෙන් කරගන්න ලවණ කීප පාරක් දාන්න ඕනේ. හරි. ඒකටම අපිට ලියාගමු. දැන් ලියවන්නේ ග්ලිසරෝල් යම් මට්ටමකට ඉවත් කරේ කියලා. ඒකටම ලියාගමු. නැවතත් ලවණ ද්‍රාවණයක් මගින් සෝදා හැර නැවතත් ලවණ ද්‍රාවණයක් මගින් සෝදා හැර එවන කීපාරක් හේතුවට පස්සේ නම් ග්ලිසරෝල් ටික අයින් කරගන්න පුළුවන්. හරි. රතු පෑනෙන් ලියමු. ග්ලිසරෝල් ඉවත් කළ තෙත් සබන්. රතු පෑනෙන් ලියන්නේ. හරි. අපි ලියුවේ දැන් ලවණ ද්‍රාවණයක් මගින් සෝදා හැර රතු පෑනෙන් ග්ලිසරෝල් ඉවත් කළ තෙත් සබන්. සාමාන්‍ය පෑනෙන් ලබා ගනි. ග්ලිසරෝල් ඉවත් කළ තෙත් සබන් ලබා ගනි. ඇයි තෙත් සබන් කියන්නේ? තාම මේක නිකන් වතුර වගේ තියෙන්නේ. හරි. සබන් කැට නෙමෙයි හැදෙන්නේ. නිකන් වතුර වගේ තියෙන්න ඕක. හරි. සබන් හැදිලා තියෙන්නේ. හැබැයි වතුර වගේ තියෙන්නේ. හරි. දැන් ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. මොකද ප්‍රශ්න? දැන් ඔන්න අපි සබන් හදන්න තමයි හැදුවේ. සබන් හැදුවට පස්සේ මොකද උනේ? සබන් එක්ක හැදුණා කවුද? සබන් එක්ක හැදුණා
අපිට සබන් තමයි හදාගන්න ඕනේ. සබන් එක හැදුන කවුද? ග්ලිසරෝල්. හරි. දැන් ග්ලිසරෝල් ටික අයින් කරන්න මොකද කරේ? මේකට දැම්මා ලවණ ද්‍රාවණයක්. හරි. දැන් ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? ලවණ දැම්මට පස්සේ ඔන්න ග්ලිසරෝල් ටික අයින් කරගත්තා කියමුකෝ. ග්ලිසරෝල් ටික අයින් කරගත්තා. දැන් ඔන්න අවුලක් නැහැ. හැබැයි දැන් මේ සබන් වල ලවණ ඉන්නවනේ. ලවණ දැම්මේ මොකක් කරගන්නද? ග්ලිසරෝල් අයින් කරගන්නනේ. හැබැයි දාපු ලවණ ටික ඉන්නවනේ දැන්. ඒක අයින් කරගන්නත් ඕන. හරි. දාපු ලවණ ටික අයින් කරගන්නත් ඕන. හරි. ඒකටයි පාවිච්චි කරනවා කේන්ද්‍රාපසරණය කියලා ක්‍රමවේදයක්. කේන්ද්‍රාපසරණය ගැන උගන්වන්නේ නැහැ. මම නිකන් සරලව කියන්නම් කේන්ද්‍රාපසරණය කියන්නේ මොකක්ද කියලා. ඒක නිකන් හරිය මේ වගේ. ඔයාලා කේන්ද්‍රාපසාරී වලහල් තියෙනව නේද? කේන්ද්‍රාපසාරී මෝටර්ස් කියලා જાතියකුත් තියෙනවා. හරිද? ඔය කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. පොඩි භාජනයක් වගේ එකට දාලා ඉවර වෙලා ඒක මෙහෙම වේගෙන් කරකවනවා. හරිද? වේගෙන් කරකවුවහම මොකද වෙන්නේ? අර ඇති වෙන බලය නිසා සබන් සහ ලවණ ස්තර දෙකකට වෙන් වෙනවා. ඔය කේන්ද්‍රාපසාරී පොම්ප කියන වගේ මෙහෙම දෙයක් කරනවා. මම මේක ඇඳලා පෙන්නන්නම්. දැන් කේන්ද්‍රාපසාරී පොම්පයක් කියන එක මෙන්න මේ වගේ. ඔක කියන්නේ සෙන්ට්‍රිෆියුගල් පම්ප් කියලා. හරි? සෙන්ට්‍රිෆියුගල් පම්ප් කියලා කියන්නේ. මෙන්න මේ වගේ කේන්ද්‍රාපසාරී පම්ප කියන එක. මෙතනත් කරන්නේ මේ වගේ දෙයක් තමයි. නිකන් මෙහෙම එකක් හිතන්න. මැද පොඩි මෙහෙම තල තියෙන මෙහෙම රවුමක් තියෙන්නේ කියලා ඔහොම එකක් හිතන්නකෝ. හරි. මේක හයි කරලා තියෙනවා. නැත්නම් මේක දාලා තියෙනවා වතුර මාක් කර තියෙන මේ විදිහකට. වතුර කියමුකෝ. දැන් මේ මෝටරේ දැම්මහම මොකද වෙන්නේ? මේක වේගෙන් මෙහෙට කැරකෙනවා. මේක මෙහෙට ගියම කැරකෙන්නේ මේ පැත්තට. වේගෙන් කැරකෙද්දි මොකද වෙන්නේ? බලන්න මේ එයා මෙතන දින වාතය මෙහෙම තල්ලු කරලා මෙතනින් උඩට දානවා. උඩට මෙහෙම තල්ලු කරද්දි මොකද වෙන්නේ? මේ පැත්තෙන් වතුර මේක දිගේ ඇවිල්ලා මේකත් එක්ක මෙහෙම ගිහිලා මෙතන බටෙන් උට්ටේ. හරි? මේක වේගෙන් කරකවන එක කරන්නේ. හරිද? මෙතන කේන්ද්‍රාපසාරී පොම්ප කියන එක. හරි? ඔය සමහර වතුර අදින ඒවාටත් පාවිච්චි කරනවා. හරි? මේක මෙහෙම වේගෙන් කැරගෙද්දි එයා මොකද කරන්නේ? මෙතනදී වාතය මෙහෙම තල්ලු කරලා මෙහෙන් උඩට දානවනේ. ඒතර ඒත් එක්ක මෙතන මේ හිස්තන පුරවන්න මෙතනින් වාතය මෙහෙම ඇදිලා විල්ලි වෙරලා මේකත් එක්ක මෙහෙම තල්ලු වෙලා මේ බටෙන් එල්ටෙනවා. හරිද? ඒතර මෙතනත් වෙන්නේ ඒ වගේ දෙයක් තමයි. මේ භාජනයකට මේක දාලා සම්පූර්ණයෙන් ආවරණය කරලා වේගෙන් කැරගෙවුවම මොකද වෙන්නේ? අර දාපු ලවණ ටික සහ සබන් ටික වෙන් වෙනවා. හරි? ඒකට හේතුව ඝනත්ව වෙනස. ඒ නිසා මොකද වෙන්නේ? ලවණ සහ සබන් වෙන් වෙනවා. ඕකට තමයි කේන්ද්‍රාපසරණය කියලා කියන්නේ. අපිට කේන්ද්‍රාපසරණය කියන ක්‍රමවේදයේ විශේෂයෙන් උගන්වන්න නැහැ. හරිද? ඒ නිසා ඒක අවශ්‍ය නැහැ. නිකන් දාලා හැඩයක් ඔළුවේ තියාගන්න. පොඩි අදහසක් ඔළුවේ තියාගන්න. කරන්නේ අර හැදිච්ච ලවණ තියෙන සබන් ටික වතුර වගේනේ තියෙන්නේ. ඒක මේ භාජනයකට දාලා වේගෙන් නිකන් භ්‍රමණ බඳුනක් කියලා දන්නකො. භ්‍රමණ බඳුන් කියලා කියන්නේ. අන්න ඒ භාජනයකට දාලා මේක වේගෙන් කරකවනවා. වේගෙන් කරකවද්දි සබන් ටිකයි ලවණ ටිකයි වෙන් වෙනවා අර ඝනත්ව වෙනස නිසා. හරිද? හරි. ලියමු එහෙනම් මෙහෙම 3 කියලා දාමු. 3 කියලා ඉරක් ගහලා ලියමු මෙහෙම. 3 කියලා ඉරක් ගහලා ලියමු. මිශ්‍රණයේ අඩංගු ලවණ වරහන් ඇතුලේ සෝඩියම් ක්ලෝරයිඩ් NaCl සෝඩියම් ක්ලෝරයිඩ් ඉවත් කිරීම සඳහා කේන්ද්‍රාපසරණය නමැති ක්‍රමවේදය යොදා ගනි. කේන්ද්‍රාපසරණය නමැති ක්‍රමවේදය යොදා ගනි. කේන්ද්‍රාපසරණය නමැති ක්‍රමවේදය යොදා ගනි. ඉතින් සරල අදහස අර හැදිච්ච දැන් මේ බලන්නකෝ. කේන්ද්‍ර තීරණ නැත්නම් ආයි කියන්නම්. දැන් ඔයා මොකද කරලා තියෙන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ් දාලා තියෙන්නේ අර සබන් තියෙන වාජනේ. දැන් මේ ග්ලිසරෝල් නෑ. දැන් මේ ඉන්නේ සබන්. දැන් මේක තාම වතුර වගේනේ තියෙන්නේ. මේ ටික භාජනයකට දාලා අර භ්‍රමණ බඳ දාලා මේ වේගෙන් කරකවනවා. ඔච්චරයි කරන්නේ. හරිද? වේගෙන් කරකවනවා. හරි? වේගෙන් කැරකෙව්වහම මේ දාපු සෝඩියම් ක්ලෝරයිඩ් සහ සබන් ආපහු වෙන් වෙනවා. හරි? සරල වැඩ. හරි. කේන්ද්‍රාපසරණ නමැති ක්‍රමවේදය යොදා ගනි. කේන්ද්‍රාපසරණ නමැති ක්‍රමවේදය යොදා ගනි. හරි. දැන් ඔන්න දාපු ලවණ ටිකත් අයින් කරා. වැඩේ හරි. දැන් ලවණ ටිකත් අයින් කරලා පස්සේ අපි ගාව තියෙනවා තෙත් සබන්. ඒ තෙත් සබන් කියලා කියන්නේ තාම මේක අර ඝන වෙලා නැහැ. හරි. ඔන්න දැන් තෙත් සබන් තමයි අපි ගාව තියෙන්නේ. මුලින්ම ග්ලිසරෝල් අයින් කරගන්න ලවණ ද්‍රාවණයක් දැම්මා. ලවණ ද්‍රාවණය අයින් කරගන්න කේන්ද්‍රාපසරණය කියන ක්‍රමය පාවිච්චි කරා. ඊට පස්සේ මොකද්ද කරේ? තෙත් සබන් හම්බෙලා තියෙනවා. තාම මේ ඇඟේ ගන්න පුළුවන්ද? ඇඟේ ගන්න බෑ. හරි ඇඟේ ගන්න බෑ.
මේකේ තියෙන්න පුළුවන් ප්‍රතික්‍රියා කරපු නැති සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ කියන්නේ භස්ම ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. තාම මේක අපිට පාවිච්චි කරන්න බෑ. අපි මොකද මුලින්ම කරන්න ඕනේ? දැන් ලවණත් අයින් කරාට පස්සේ අන්නේ ප්‍රතික්‍රියා කරපු නැති භස්ම ඉතුරුලා තිබ්බොත් ඒවා අයින් කරගන්න ඕනේ. හරිනම් ඊළඟ පියවර ලියමු. 4. 4 කියලා ඉරක් ගහලා මෙහෙම ලියමු. ඉන්පසු ලැබෙන ඉන්පසු ලැබෙන ඉන්පසු ලැබෙන දැන් මේ මොන සබන්ද? තෙත් සබන්. හරි. රතු පෑනෙන් ලියන්න. ඉන්පසු ලැබෙන තෙත් සබන්. ඉන්පසු ලැබෙන තෙත් සබන්. තෙත් සබන් වල අඩංගු ඉන්පසු ලැබෙන තෙත් සබන් වල අඩංගු තෙත් සබන් වල අඩංගු ඉන්පසු ලැබෙන තෙත් සබන් වල අඩංගු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH හරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි භස්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි භස්ම ඉවත් කිරීම සඳහා ඉවත් කිරීම සඳහා දැන් මේකේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්ම තියෙනවා නම් ඉතුරු වෙලා භස්මයක් අයින් කරන්න මොකද්ද කරන්න ඕනේ? අම්ලයක් දාන්න ඕනේ. හරි? අම්ලයක් දැම්මම දන්නවා අම්ල සහ භස්ම ප්‍රතික්‍රියා උදාසීනයි. හරි? අම්ල සහ භස්ම ප්‍රතික්‍රියා උදාසීනයි. එහෙනම් මේකේ තියෙන භස්ම අයින් කරන්න මොකද්ද කරන්න ඕනේ? අම්ලයක් දාන්න ඕනේ. හැබැයි අම්ලයක් දානකොටත් වෙන ප්‍රබල අම්ල දාන්නේ නැහැ. හරිද? ගොඩක් ප්‍රබල අම්ල දාන්නේ නැහැ. මොකද අපි මේ හදන්නේ සබන්නේ. සබන් හදන්න යන්නේ. ඒකට ප්‍රබල අම්ල දාන්න ඕනේ නැහැ. මෙන්න මේ ප්‍රතික්‍රියා කරපු නැති භස්ම ඉතුරුලා තිබ්බොත් ඒ ටික උදාසීන කරගන්න විතරක් දුබල අම්ලයක් තමයි දාන්නේ. හරි? සබන්නේ හදන්නේ මහා ලොකු මේ සැර තියෙන හෙන්න ලොකු ප්‍රබල අම්ල දාලා ඒ සබන් හදලා ඇඟේ ගන්න පුළුවන්ද? ප්‍රබල අම්ල දාලා. එහෙම කරන්න බෑ. හරිද? දාන්නේ දුබල අම්ලයක්. අපි අම්ලයක් දානගේ අරමුණ ප්‍රතික්‍රියා කරු නැති භස්ම තිබ්බොත් එහෙම ඒක අයින් වෙලා යන උදාසීන වෙන්නේ. ඒතකොට දැන් ආවට ගියට අම්ලේ දාන්නෙත් නැහැ. දැන් මේ සබන් නිෂ්පාදනය කරන්නේ මොකද කරන්නේ? ඉස්සෙල්ලා මේ තෙත් සබන් නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරලා බලනවා ප්‍රතික්‍රියා කරද්දී භස්ම තියෙනවද? තියෙනවා නම් ඒ තියෙන භස්ම සාන්ද්‍රණයට ගැලපෙන සාන්ද්‍රණයක් තමයි අර දුබල අම්ලේ දාන්නේ. නැත්තම් අම්ල වැඩිනොත් එහෙම ආපහු ප්‍රශ්නයක් නේ. නේද? දැන් ඔයා භස්මය අයින් වෙන්න කියලා අම්ලයක් දානවා. දාන අම්ල ප්‍රමාණය වැඩි වුණොත් එහෙම සබන් වල අම්ල ඉතුරු වෙනවනේ. ඒතකොට ඒ අම්ල අයින් කරන්න තව ක්‍රමයක් ඕන ඊට පස්සේ. පැහැදිලිද? එහෙම කරන්නේ භාෂ්ම ප්‍රමාණය නිරීක්ෂණය කරලා ඒකට ගැළපෙන සාන්ද්‍රණ වලින් තමයි අම්ලය දාන්නේ. හැබැයි දාන්නේ දුබල අම්ලයක්. හරිනේ? හරි ලියමු. වැනි භාෂ්ම ඉවත් කිරීම සඳහා බෝඩ් එක බලන්න ලියන්න. සිට්‍රික් අම්ලය හෝ බලන්න ලියන්නේ සිට්‍රික් අම්ලය හෝ අනිත් එක තමයි ෆොස්ෆොරික් අම්ලය. ওই දෙකෙන් එකක් ගන්න පුළුවන්. සිට්‍රික් අම්ලය හෝ ෆොස්ෆොරික් අම්ලය. හරි බෝඩ් එක බලන්න ලියන්න. සිට්‍රික් අම්ලය හෝ ෆොස්ෆොරික් අම්ලය. සිට්‍රික් අම්ලය හෝ ෆොස්ෆොරික් අම්ලය. වැනි සිට්‍රික් අම්ලය හෝ ෆොස්ෆොරික් අම්ලය වැනි දුබල අම්ලයකින් සෝදා හරි දුබල අම්ලයකින් සෝදා හරි. හරි ඊළඟ 5. 5ගේ ඉරක් ගහමු. හරි. දැන් ඔන්න ලවණත් අයින් කරා බස්මති බිත්තේවත් අයින් කරා. දැන් මේ තියෙන්නේ අම්ල බස්ම ප්‍රතික්‍රියාවෙන් හැදුණු උදාසීනීකරණය වෙච්ච සබන්. හරි. තාම හැබැයි තෙත් සබන් තියෙන්නේ. දැන් මේ උදාසීන කාට පස්සේ විශේෂ නමක් දෙන්න පුළුවන්. උදාසීනීකරණය කරන ලද සබන් කියලා. හරි. දැන් උදාසීන කරලා තියෙන්නේ. හැබැයි මේකේ තාම අර තෙත ගතිය වතුර ගතිය තියෙනවා. දැන් මොකද්ද කරන්න ඕනේ? වතුර ටික වාෂ්ප කරලා අයින් කරගන්න ඕනේ. එතකොට අපිට ඝන සබන් ගන්න පුළුවන්. හරි. ලියමු එහෙනම් ඊළඟ පියවර ලියමු. එහෙනම් පස්වෙනි පියවර මෙහෙම ලියමු.
එම උදාසීන කරන එම උදාසීන කරන එම උදාසීන කරන ප්‍රතික්‍රියාවෙන් පසු එම උදාසීන කරන ප්‍රතික්‍රියාවෙන් පසු එම උදාසීන කරන ප්‍රතික්‍රියාවෙන් පසු ලැබෙන එම උදාසීන කරන ප්‍රතික්‍රියාවෙන් පසු ලැබෙන රතු බෑනේ ලියන්න උදාසීනකරණය කළ උදාසීනකරණය කළ දුබල අම්ල සබන් උදාසීන කරන ප්‍රතික්‍රියාවෙන් පස්සේ හම්බ වෙන්නේ උදාසීනකරණය කළ දුබල අම්ල සබන් රතු බෑනේ ලියන්න උදාසීනකරණය කළ දුබල අම්ල සබන් දුබල අම්ල සබන් හරි සාමාන්‍ය පෑනේ වල අඩංගු ජලය හැකිතාක් ඉවත් කළ යුතුය. වල අඩංගු ජලය හැකිතාක් ඉවත් කළ යුතුය. හැකිතාක් ඉවත් කළ යුතුය. හරි. ජලය ඉවත් කරන්නේ අඩු පීඩන බඳුන් වල රත් කරනවා. එතකොට මොකද වෙන්නේ? ජලය ටික වාෂ්ප වෙනවා. සබන් අපිට ඝන සබන් ගන්න පුළුවන්. හරි. අඩු පීඩන බඳුන් වල රත් කරන එක තමයි කරන්නේ. රත් කරද්දී ජලය ටික වාෂ්ප වෙලා යනවා. හරි ලියමු. හැකිතාක් ඉවත් කළ යුතුය. ඒකටම ඒ සඳහා අඩු පීඩන බඳුන් තුල ඒ සඳහා අඩු පීඩන බඳුන් තුල රත් කිරීම තුලින් අඩු පීඩන බඳුන් තුල රත් කිරීම තුලින් අඩු පීඩන බඳුන් තුල රත් කිරීම තුලින් තෙත් සබන් වල අඩංගු ජලය වාෂ්ප කර ඉවත් කෙරේ. තෙත් සබන් වල අඩංගු ජලය වාෂ්ප කර ඉවත් කෙරේ. එවිට ලැබෙනුයේ රතු බෑනේ ලියන්න වියලි සබන්. එවිට ලැබෙනුයේ වියලි සබන්. සාමාන්‍ය පෑනෙන් වේ. වියලි සබන් වේ. හරි. දැන් ওই සබන් ඇඟේ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් ওই වියලි සබන් නිකන් මෙහෙම සබන් කැටේ වගේ නෑ නිකන් මෙහෙම මිශ්‍රණය වගේනේ තියෙන්නේ. වියලි සබන් තමයි. හැබැයි නිකන් මිශ්‍රණය වගේ තියෙන්නේ. ඕක නම් ඇඟේ ගන්න බෑනේ. දැන් අපි ඕක නිමි සබන් බවට පත් කරන්න මොකද්ද කරන්න ඕනේ? ඒකට ආකලන ද්‍රව්‍ය පිරවුම් කාරක වගේ දේවල් දාන්න ඕනේ. හරි. පිරවුම් කාරක දානවා සාමාන්‍යයෙන් ওই සබන් අර මෘදු ස්වභාවයක් ලම්බුවේ. දැන් සබන් හදන්නේ දැන් ඕගොල්ලෝ පොඩි ළමයි ගන්න සබන් තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒ සබන් මේ ඇඟේ ඇතිල්ලුවාම හරිම සොෆ්ට් නේද? සබන් කෑ අතුලත් නිකන් හෙන ගොරෝසු ගතියක් නෑනේ. හරිම සොෆ්ට් ඒ සබන් කෑ. හරිද? දැන් ඔය අපි හදාගත්ත වියලි සබන් එහෙම සොෆ්ට් නෑ. හරිද? ඒ ඇඟේ ගන්න අමාරුයි. හරි? දැන් සබන් හැදිලා තියෙන්නේ. හැබැයි ඇඟේ ගන්න අමාරුයි. නිකන් ඔය සබන් වල අපිට ඇහැට පේන්නේ නෑ. නිකන් සබන් කියමු කොහොම තියෙන්නේ. මෙන්න මේ මතු පිට පෘෂ්ඨේ නිකන් මෙහෙම කඩදොළු වගේ තියෙනවා කොහොම. හරි ඔන්න ඔහොම තියෙනවා. මේක ඇඟේ ගාද්දී අර කිසි සනීප ගතියක් නැහැ. සොෆ්ට් ගතියක් නැහැ. මෘදු ගතියක් නැහැ. ඒ නිසා මොකද කරන්නේ? මෙන්න මේ කටු වගේ තියෙන මේ ස්වභාවය අයින් වෙන්න මේකට පිරවුම් කාරක දාන්නවා. ඊට පස්සේ මේක හොඳ සොෆ්ට් එකට හැදෙනවා. හරි? හොඳ සොෆ්ට් එකට තියෙනවා. ඊට පස්සේ ඇඟේ ගන්න පුළුවන්. දැනුත් පුළුවන්. අර හොඳ සනීප ගතියක් නැහැ හැබැයි. දැන් බේබි සබන් එහෙම හදනකොට පොඩි ළමයින්ගේ ඇඟ ඊටාම සිනිඳුයිනේ. ඒගොල්ලන්ගේ හැම ගොඩක් මෘදුයි. ඒතොර මේ වගේ සබන් කැටයක් ගන්න බෑනේ ඒගොල්ලන්ගේ ඇඟේ. පිරවුම් කාරක දාලා මොකක් කරන්න ඕනද? හොඳ අර සොෆ්ට් ගතිය එන්න හදන්න ඕන. හරි? එතකොට තමයි ඒක ඊටා පහසුවෙන් ඇඟේ ගන්න පුළුවන් ඒ. හරිද? ඊට පස්සේ ඉතින් ඔය සබන් හදුවට පස්සේ ඕකට වර්ණයක් දෙන්න ඕනේ. දැන් සබන් කැට ගත්තම එක පාට දෙන කහ පාට, රතු පාට, රෝස පාට ඔහොම තියෙනවනේ. ඉතින් වර්ණක කාරකයක් දාන්න ඕනේ. තව ඉතින් සබන් කැටේ හොඳ සුවඳක් එන්න සුවඳ කාරකයක් දාන්න ඕනේ. හරි? ඉතින් මේ වගේ ආකාර ද්‍රව්‍ය දාලා ඉවරලා අන්තිමට අපිට නිමි සබන් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක මාකට් එකට දාන්න පුළුවන්. හරි ලියමු නම් ඊළඟ පියවර මෙහෙම ලියමු. වියලි සබන් වලට පිරවුම් කාරක වියලි සබන් වලට පිරවුම් කාරක සහ ආකලන ද්‍රව්‍ය
මිශ්‍ර කිරීමෙන් පසු පිරවුම්කාරක සහ ආකලන ද්‍රව්‍ය මිශ්‍ර කිරීමෙන් පසු වෙළඳ පොළට යොමු කළ හැකි මිශ්‍ර කිරීමෙන් පසු වෙළඳ පොළට යොමු කළ හැකි රතු පැන ලියන්න නිමි සබන් සාමාන්‍ය පැනෙන් ලැබේ නිමි සබන් ලැබේ. හරි වෙනම තරුවක් දාලා මෙහෙම ලියමු. දැන් ඔන්න සබන් හදලා ඉවරයි. තරුවක් දාලා මෙහෙම ලියමු. තරුවක් දාලා ලියමු. වර්ණක හා සුවඳකාරක වැනි ආකලන ද්‍රව්‍ය යෙදීම මගින් සබන්වල අමතර ගුණාංග දියුණු වන අතර වරහන් ඇතුලේ වර්ධනය වන අතර කියලා දාගන්න. වර්ධනය වන අතර අමතර ගුණාංග වර්ධනය වන අතර ලියුමේකටම සෝඩියම් සිලිකේට් වචනෙන් ලියන්න සෝඩියම් සිලිකේට් කමාවක් සෝඩියම් කාබනේට් වැනි සෝඩියම් කාබනේට් වැනි පිරවුම් කාරක මිශ්‍ර කිරීමෙන් සබන් වලට මෘදු භාවයක් ලැබේ. සොෆ්ට් ගතියක් හම්බ වෙනවා. දාන පිරවුම්කාරක සෝඩියම් සිලිකේට් සහ සෝඩියම් කාබනේට් වගේ ඒවා. හරි මෘදු භාවයක් ලැබේ. හරි එන්න 12 වෙනි පිටුවට. හරි බලන්න මම 12 වෙනි පිටුවේ සබන් නිෂ්පාදන සාරාංශය කියලා ගැලීම් සටහනක් දාලා තිනවා. ඔය ගුරුවත් පොතේ තියෙන එක තමයි මම දාලා තියෙන්නේ. හරි අපි ඕකම ඇඳගමු. අපි ඔය කතා කරපු ආපහු පාරක් පොඩ්ඩක් සාරාංශ කරලා පොතේ. මේකම නෙවෙයි පොඩ්ඩක් මේක වෙනස් කරලා අපිට තේරෙන විදිහට අපි පොතේ ඇඳගමු. හරි දාන පොතේ මාතෘකාවක් සබන් නිෂ්පාදන සාරාංශය. දැන් මම මේක පාඩම් කරගත්තා නම් හරි. සබන් නිෂ්පාදන සාරාංශය. හරි එහෙනම් අපි මෙච්චරලා කතා කරපු ඔක්කොම සාරාංශ කරමු. ඊට මොකද්ද මුලින්ම කරේ? ශාක තෙල් සහ කෝස්ටික් ස්වර කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කෙරෙව්වනේ. ඒතර අපි ඒකට පාවිච්චි කරන කුටීරය නැත්නම් ප්‍රතික්‍රියා කුටීරයට සැපොනීකරණ කුටීරය කියලා කියන්න පුළුවන්. මොකද ওই ප්‍රතික්‍රියාවේ නම සැපොනීකරණය. හරිද? ශාක තෙල් සහ කෝස්ටික් සෝඩා එකට දාලා ඉවරලා ප්‍රතික්‍රියා කරනවා. රත් කරන ගමන් කලවම් කරා. එතන මොකද සබන් සහ ග්ලිසරෝල් හැදෙනවා. පළවෙනි පියවර ඒකනේ. හරිනම් මෙහෙම ලියමු. මුලින්ම මොකක්ද කරන්නේ? ශාක තෙල් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා සැපොනීකරණ කුටීරයට. ඒ කියන්නේ සරලවම ප්‍රතික්‍රියා කුටීරයට. සැපොනීකරණ කුටීරය. හරි මේක මෙහෙම දානවා කියලා පෙන්නන්න පහළට ඊතල දෙකක් දාමු. හරි දැන් ඔන්න මොකද වෙන්නේ? මේ කුටීරයට ප්‍රතික්‍රියා සිද්ධ කරාට පස්සේ සබන් සහ ග්ලිසරෝල් හැදෙනවා. දැන් මොකද්ද අපි කරන්න ඕනේ? ග්ලිසරෝල් ටික අයින් කරගන්න මේකට දාන්න ඕනේ ලවණ ද්‍රාවණයක්. හරි මේකට දාන්න ඕනේ ලවණ ද්‍රාවණයක්. ලවණ ද්‍රාවණයක් දාන්න. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? අපිට හම්බ වෙනවා පිරිපහදු නොකළ සබන්. ඇයි මම මේ පිරිපහදු නොකළ සබන් කියලා කියන්නේ? මේක සම්පූර්ණයෙන්ම ලවණ අයින් වෙලා නැහැ. හරි.
සහ මේකේ ප්‍රතික්‍රියා කරපු නැති භස්ම වර්ග තියෙනවා. හරි කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා ප්‍රතික්‍රියා කරපු නැති. ඒකයි පිරිපහදු නොකල සබන් කියලා කියන්නේ. පිරිපහදු නොකල තෙත් සබන් කිව්වත් කමක් නැහැ. හරි. තාම මොකද මේක වියලි සබන් නෙවෙයි. හරි. අපි අරගත් පොඩ ලියමු. දැන් එකපාරක් ලවණ ද්‍රාවණයක් දැම්මහම මට පුළුවන් මේකෙන් ග්ලිසරෝල් යම් තාක් දුරකට අයින් කරගන්න. හරි. ඒතර මේකේ තියෙන කියන්නේ ලවණ ද්‍රාවණය දැම්මට පස්සේ හැදෙන ජලීය කලාපයෙන් මොකද වෙන්නේ? ග්ලිසරෝල් යම්කිසි ප්‍රමාණයක් අයින් කරගන්න පුළුවන්. මම ඔයාලට කිව්වා ලවණ ද්‍රාවණයක් එකපාරක් දාපු ගමන්ම ග්ලිසරෝල් අයින් වෙන්නේ නැහැ. කීප පාරක් දාන්න වෙනවා කියලා. එහෙනම් අපි ඒක තව පාරක් වෙන්නමු. ආපහු පාරක් ලවණ ද්‍රාවණයක් දානවා කියන්නේ. හරි? ඊතලේ දිශාව බලන්න. ආපහු පාරක් ලවණ දානවා කියලා මං ඊතලේ මේ පැත්තට පෙන්නන්නම්. මම ලියන්නම් මෙහෙම. අලුත් ලවණ ද්‍රාවණය. හරි? හරි. දැන් ඔන්න ආපහු ලවණ දැම්මට පස්සේ මොකද වෙන්නේ? ග්ලිසරෝල් ටික ඔක්කොම අයින් කරගන්න පුළුවන්. දැන් අපිට හම්බ වෙන්නේ ග්ලිසරෝල් ඉවත් කළ සබන්. ග්ලිසරෝල් ඉවත් කළ සබන්. ග්ලිසරෝල් ඉවත් කළ සබන් තමයි හම්බ වෙන්නේ අපිට දැන්. ග්ලිසරෝල් ඉවත් කළ සබන්. හරි. ඔතන හරිනේ. හරි. ඊට පස්සේ මොකද්ද අපිට කරන්න තියෙන්නේ? දැන් අපි ග්ලිසරෝල් අයින් කරලා ලවණ දැම්මා. දැන් මොකද කරන්න ඕනේ? ලවණ ටික අයින් කරන්න. ලවණ ටික අයින් කරන්න මොකද්ද අපි කරේ? අර කේන්ද්‍රාපසරණය කියන ක්‍රමවේදය භාවිතා කළා. කේන්ද්‍රාපසරණය. කේන්ද්‍රාපසරණ. හරි. කේන්ද්‍රාපසරණයෙන් මොකද වෙන්නේ? අර ජලයේ තියෙන දැන් ජලය අඩංගු ලවණ ද්‍රාවණය අයින් වෙලා යනවා. මෙහෙම ලියමු. ලවණ අඩංගු ජලීය ද්‍රාවණය ඉවත් වේ. හරි එහෙම ලියමු. ලවණ අඩංගු ජලීය කලාපය කියලා. ලවණ අඩංගු ජලීය කලාපය ඉවත් කෙරේ. ඉවත් වෙන්නේ මොකෙන්ද? කේන්ද්‍රාපසරණේ. හරි. ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ කේන්ද්‍රාපසරණයෙන් පස්සේ තෙත් සබන්නේ. දැන් මේ තෙත් සබන් ඇඟේ ගන්න පුළුවන්ද? ගන්න බෑ. කාරණා දෙකක් නිසා බෑ. එකක් මේක වියලි ගතිය නෑ තාම නිකන් වතුර වගේ තියෙන්නේ. මේක අර ඇඟේ ගන්න බෑ. එකක් ඒ හේතුව. අනිත් එක තමයි මේකේ ප්‍රතික්‍රියා කරපු නැති භස්ම ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන්න පුළුවන්. දැන් අපි ඒක අයින් කරන්න ඕනේ ඉස්සෙල්ලා. හරි. ඒකට මොකද්ද කරන්න ඕනේ? ඒකට මොකද්ද කරන්න ඕනේ? මේකට අපි දානවා සිට්‍රික් අම්ලය එහෙම නැත්නම් ෆොස්ෆොරික් අම්ලය. හරි. මම ඔබට විශේෂ කරලා පෙන්නන්නම්. ඔයගොල්ලොත් නිකන් පොඩ්ඩක් විශේෂ කරලා දාගන්න. මේකට දාන්න ඕනේ සිට්‍රික් අම්ලය ෆොස්ෆොරික් අම්ලය වගේ දුබල අම්ලයක්. සිට්‍රික් අම්ලය ෆොස්ෆොරික් අම්ලය. හරි. දැම්මට පස්සේ මොකද වෙන්නේ? අම්ල භස්ම ප්‍රතික්‍රියාවෙන් මේක උදාසීන වෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ උදාසීන කළ දුබල අම්ල සබන්. උදාසීන කළ දුබල අම්ල සබන්. හරි. හරි. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? මේක අඩු පීඩන බඳුන් තුල රත් කරන්න ඕනේ. එතකොට තමයි මේක අර තියෙන තෙත නැත්නම් ජලය ටික වාෂ්ප වෙලා යන්නේ. හරි. ඊට පස්සේ කරන් තියන්නේ ඒක. ලියමු එහෙනම්. අඩු පීඩන තත්ත්වයට වියලීම. දැන් මේ නෝට් එකේ ලියලා තියෙන්නේ අඩු පීඩන තත්ත්ව යටතේ වියලීම. අඩු පීඩන තත්ත්ව යටතේ වියලීම.
හරි එහෙනම් අඩු පේන බලුණු රත් කරනවා කියන තමයි. හරි ඊට පස්සේ මට හම්බ වෙනවා මොනවාද? වියලි සබන්. වියලි සබන්. දැන් මේ සබන් අවුලක් නෑ ඇඟේ ගන්න පුළුවන්. හැබැයි මං කිව්වා මේක අපි පාවිච්චි කරන්න කලින් තව මේකට පිරවුම්කාරක ආකාර ද්‍රව්‍ය වගේ දේවල් දාලා මේ සබන් වල තියෙන ගුණාංග වැඩි දියුණු කරනවා කියලා. හරි. එහෙනම් ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? මේ වියලි සබන් වලින් මේ පැත්තට අඳින්නම්. හරි. මෙහෙට උනත් කමක් නැහැ නේ. ඒට අඳින්නද? හරි. මෙහෙට අඳිමු එහෙනම්. එතකොට ටිකක් පහළට ගන්න නේ. වියලි සබන්. අපිට මේ වියලි සබන් වලින් නිමි සබන් හදාගන්න කලින් තව වැඩක් කරන්න ඕනේ. මේකට දාන්න ඕනේ ආකල්න ද්‍රව්‍ය සහ පිරවුම් කාරක. හරි. ආකලන ද්‍රව්‍ය සහ මොනවාද? පිරවුම් කාරක. ආකාර ද්‍රව්‍ය පිරවුම් කාරක. ඊට පස්සේ අපිට නිමි සබන් බවට පත් කරගන්න පුළුවන්. ඔන්න සම්පූර්ණ සබන් නිෂ්පාදන ක්‍රියාව. හරි. ඒක සබන් නිෂ්පාදන සාරාංශය කියලා ඔයා මේක දාගන්න. ඊට පස්සේ ලියලි ඉවරලා try කරන්න මේක මතක තියාගන්න. කියනවා තනියෙන් මේක 3-4 පාරක් කියලා මතක තියාගන්න උත්සාහ කරන්න. හරි. පටන් ගන්න වැඩි.
හරි. එන්න ඊළඟ මාතෘකාව විද්‍යාගාරයක් තුළ සබන් නියදියක් පිළියෙල කිරීම. හරි. අපි දැන් කරලා බලන්න යන්නේ ඉස්කෝලේ ලැබ් එකේදී නිකන් සබන් ටිකක් පොඩට හදලා ඉවරලා ඇත්තට මේ වැඩේ වෙනවද කියලා. එතකොට අපි මේකේ විද්‍යාගාරයක් තුළ සබන් හදලා බලනකොට අර මේ වගේ පිරිපහදු කරන ක්‍රියාවලිය ඊළඟට ආකාරන ද්‍රව්‍ය පිරවුම්කාරක ඕවා දාන්නේ නැහැ. අපි නිකන් ඇත්තටම කරලා බලන්නේ සබන් හැදෙනවද කියන එක විතරයි. දැන් එතකොට ඒ හදන සබන් ඇඟේ ගන්න බෑ හොඳේ. හරි අර භස්ම අයින් කරන්න අම්ලයක් දාලා ඒව මුකුත් කරන්නේ නැහැ. දැන් අපි බලනවා සබන් හැදෙනවද කියලා. හරි බලමු එහෙනම් කොහොමද කරන්නේ කියලා. එන්නකොට ටියුට් එකේ 13 වෙනි පිටුව විද්‍යාගාරය ඇතුළ සබන් නියදියක් පිළියෙල කෙරේ. හරි. දැන් අපි ලැබ් එකේ සබන් ටිකක් يعني හැදෙනවද කියලා බලනවා නම් මෙහෙම වැඩක් තමයි කරන්න තියෙන්නේ. ඔයා ගන්න ඕනේ ටිකක් ලොකු බීකරයක්. හරි. ලොකු බීකරයක් ගන්න. ලොකු බීකරයක් අරගෙන මේකට කලින් වගේම දාන්න ඕනේ ට්‍රයිග්ලිසරයිඩ්. ඒ කියන්නේ සරලවම පොල් තෙල් ටිකක් අරන් ගියා නම් හරි. හරි. ඔන්න පොල් තෙල්. නැත්තම් ශාක තෙල්. සාමාන්‍යයෙන් අපි දැන් සබන් හැදෙනවද කියන බලන්න යන්නේ. මහා ගොඩක් අවශ්‍ය නැහැ. පොල් තෙල් ග්‍රෑම් 5ක් විතර. ඒ ඇති. හරි. ඊට පස්සේ සබන් හැදෙන ආපහු මොනවද දාන්න ඕනේ? ආපහු මේකට දාන්න ඕනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මතකනේ? කෝස්ටික් සෝඩා. ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සාමාන්‍යයෙන් මිලිලිටර් 15ක් විතර. සබන් අපි ටිකක් තමයි හදලා බලන්න යන්නේ මිලිලිටර් 15ක් වගේ ඇති. හරිද? දැන් මෙතන ඇත්තටම කරන්න ඕනේ මේක බීකරයට දාලා ඉවරලා අර කලින් වගේම මෙයාව රත් කරන්න ඕනේ. රත් කරන ගමන් මොකද කරවන්න ඕනේ? මේක කලවම් කරන්න ඕනේ හොඳට. හරි. දැන් අපි මේක කරන්නේ ප්‍රතික්‍රියා කුටීරයක නෙමෙයිනේ. නිකම්ම ලැබ් එකට ගිහලා බීකරයකනේ. එතකොට මේ සබන් හැදෙන ක්‍රියාවලිය හිමින් තමයි වෙන්නේ. ඒ නිසා අපිට ඉක්මනට වැඩේ කරගන්න මේකට දානවා මොකද්ද? උත්ප්‍රේරකයක්. හරි. මේකට දානවා උත්ප්‍රේරකයක්. උත්ප්‍රේරකයේ විදිහට පාවිච්චි කරන්නේ එතනෝල්. එතනෝල්. එතනෝල් කියන්නේ C2H5OH. එතනෝල් තමයි දාන්නේ විද්‍යාගාරේ. C2H5OH. එතකොට මෙයා තමයි උත්ප්‍රේරකය. ඇයි උත්ප්‍රේරකේ දාන්නේ? පොඩ්ඩක් මේ ප්‍රතික්‍රියාව ඉක්මනට සිද්ධ කරගන්න. හරි. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? එතනෝලුත් දාලා මේක හොඳට මෙහෙම විද්‍යාගාරේ මන්ත්‍ර දාන්නද තියෙනවනේ. මන්ත්‍ර දාන්නේ කලවම් කරන ගමන් මේක රත් කරන්න ඕනේ. හරි. මන්ත්‍ර දාන්නේ කලවම් කරන ගමන් රත් කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් සබන් හදාගන්න. හරිද? මම නිකන් කෙටියෙන් කිව්වේ. මේක ඊට පස්සේ සබන් හදාගන්න පස්සේ මේක වෙන් කරලා ගන්න ක්‍රම කීපයක් තියෙනවා. ඔය බුක්නර් පුනීලය කියලා එකක් තියෙනවා. ඒක එහෙම පාවිච්චි කරනවා අපි සබන් ටික වෙන් කරලා ගන්න. මොකද දැන් අපි මේකට විද්‍යාගාරේ සබන් හදද්දී අර දාපු ලවණ අයින් කරන අර කේන්ද්‍රාපසරණය කියන ක්‍රමය ඒව කරන්න බෑ ලැබ් එක ඇතුලේ. හරිද? අපිට නිකන් අවශ්‍ය වෙන්නේ සබන් ටිකක් හැදෙනවා කියලා බලාගන්න. අර අඩු පීඩන බඳුන් තුළ වියලීම ඒව කරන්න බෑනේ ලැබ් එකක් ඇතුලේ. හරිද? ඒ නිසා අපි වෙන විකල්ප ක්‍රම කීපයක් පාවිච්චි කරනවා සබන් හැදෙනවද කියලා බලන්න. හරිද? හරි ඉස්සෙල්ලා මෙහෙම කරමු. දැන් උතන මාතෘකාව තියෙන විද්‍යාගාරයට සබන් නියතයක් පිළියෙල කිරීම කියලා. ඔයා සාමාන්‍යයෙන් රූල් 5ක් වගේ අරගෙන ඉස්සෙල්ලා මේ රූපේ දාගන්න. රූල් 5ක් වගේ අරන් මේ රූපේ දාගන්න. රූල් 5ක් 6ක් ගත්තට කමක් නැහැ. හරි. ඔතන ඉඩ ඇති රූල් 5ක් 6ක් වගේ ගන්න. ඊට පස්සේ ඔගේ අඳ ගන්න. මෙතන එතනෝලුත් සාමාන්‍යයෙන් මිලිලිටර් 15ක් වගේ ගත්තාම ඇති. ඒකත් ඕනනම් දාගන්න 15 මිලිලිටර් කියලා. මිලිලිටර් 15ක් වගේ ඇති හොඳටම. මම මේ ඇන්දේ මන්ද දණ්ඩ අර කලවම් කරනවා කියන අදහස පෙන්වන්න ඕන නිසා. يعني රත් කරන ගමන් මේක කලවම් කරන්න ඕන. හරි. ඉතින් රූපේ දාගන්නකො.
හරි. මම මේක මගනවා. හරි. දැන් බලමු මොකද්ද කරන්න කියලා. දැන් මං කිව්වේ මොකද්ද? ශාක තෙල් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා ඒකට ආපහු එතනෝලුත් දාලා මොකක් කරන්න ඕනද? රත් කරන්න ඕන. හරි. ඔන්න දැන් මම පියවර ටික අඳින්න යනවා. මම මෙතනින් පටන් ගන්නම්. හරි. පොඩි අඳිමු රූප කීපයක් තියෙනවා අඳ ගන්න. හරි. මේකට දානවා මොනවාද? ශාක තෙල් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. ඊට පස්සේ මේකට ආපහු දාන්න ඕනේ මොනවාද? එතනෝල්. එතනෝල් දාන්නේ මොකක් විදියටද? උත්ප්‍රේරකයක් විදියට. හරි. දාලා ඉවරලා මේක මොකක් කරන්න ඕනද? රත් කරන්න ඕන. හරි. රත් කිරීම. කලවම් කරන ගමන් තමයි රත් කරන්නේ. හරි. දැන් අපි දැනගන්නේ කොහොමද මේ කොච්චරලාවක් කලවම් කරන ගමන් රත් කරනවද කියලා. ඒක දැනගන්න තියෙන ක්‍රමය තමයි මේක මෙහෙම ටික වෙලක් කලවම් කරද්දී ওই මිශ්‍රණය එහෙම වර්ණයක් මුකුත් නැතුව මේක පාරදෘශ්‍ය වෙනවා. එහා මෙහා පේන ගානට කියන්නේ සම්පූර්ණයෙන්ම ওই මිශ්‍රණය කලවම් වෙලා එහා මෙහා පේන ගානටම මේක මොකක් කරන්න ඕනද? රත් කරන්න ඕන. කලවම් කරන ගමන් රත් කරන්න ඕන. මට ලියන්න මෙහෙම මිශ්‍රණය පාරදෘශ්‍ය මිශ්‍රණයේ පාරදෘශ්‍ය වනතුරු රත් කිරීම. රත් කිරීම. මේක අඳින්න බව ඔයගොල්ලෝ දැම්ම. හරි. මිශ්‍රණයේ පාරදෘශ්‍ය වනතුරු රත් කිරීම. හරි. පියවරට ලියා ගන්න ගම යන්න එහෙනම්. මෙතන නිකන් තේරෙනවා කියලා හිතනවා. හරි. මුලින්ම ශාක තෙල් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. එතනලුත් දාන්න ඕනේ උත්ප්‍රේරකයක් විදියට. ඊට පස්සේ මේක කලවම් කරන ගම රත් කරනවා. ඊට පස්සේ කොච්චරලා රත් කරන්න ඕනද? මේක හොඳට කලවම් වෙලා සම්පූර්ණ මිශ්‍රණයම පාරදෘශ්‍ය වෙනකම් රත් කරන්න ඕන. හරි. හරි. එහෙනම් ඔයගොල්ලෝ දැන් අර මුලින්ම කලින් තිබිච්ච රූපය ඇඳා ඊට යටින් ලියමු පියවර විදියට පළවෙනි එක. ලියමු මෙහෙම. පළවෙනි පියවර ලියමු මෙහෙම. ශාක තෙල් ග්‍රෑම් 5ක් ශාක තෙල් ග්‍රෑම් 5ක් කමාවක් ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර 15ක් ශාක තෙල් ග්‍රෑම් 5ක් ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර 15ක් හා එතනෝල් මිලිලීටර 15ක් එතනෝල් මිලිලීටර 15ක් එතනෝල් මිලිලීටර 15ක් බීකරයකට දමා මිශ්‍රණය පාරදෘශ්‍ය වනතුරු රත් කිරීම. මිශ්‍රණය පාරදෘශ්‍ය වනතුරු රත් කිරීම. හරි. මිශ්‍රණය පාරදෘශ්‍ය වනතුරු රත් කිරීම. හරි. ඊට පස්සේ මොකක්ද කරන්න ඕනේ? අපි අර කලින් වගේම ග්ලිසරෝල් සහ සබන් වෙන් කරගන්න ඕන නිසා මොකද කරන්නේ? මේකට දානවා. දැන් මේක ඉස්සර මුකුත් නැහැ සම්පූර්ණ තනි ද්‍රාවණයක් තියෙන්නේ. මේකට කලින් වගේම අර බ්‍රයින් ද්‍රාවණ නැත්නම් සංතෘප්ත සෝඩියම් ක්ලෝරයිඩ් දාන්න ඕන. නැත්නම් ලවණ ද්‍රාවණයක් දාන්න ඕන. සංතෘප්ත සෝඩියම් ක්ලෝරයිඩ් යෙදීම. එතකොට මොකද වෙන්නේ? සබන් ටික උඩ පාවෙනවා ග්ලිසරෝල් ටික අඩියට බහිනවා. මොකද ග්ලිසරෝල් වල ඝනත්වය වැඩි. හරියම නම් දෙවෙනි පියවර දෙක සංතෘප්ත සෝඩියම් ක්ලෝරයිඩ් NaCl සංතෘප්ත සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් යෙදීම. සංතෘප්ත සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් යෙදීම. හරි. ද්‍රාවණයක් යෙදීම. වරහන් ඇතුලේ දාන්න එවිට සබන් ස්තරය මතු පිට පාවේ. හරිද? හරි. දැන් මේක තාම අපි රත් කරාට පස්සේ සිසිල් වෙලා නැහැ. තාම මේක රස්නේ. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? අපි මේ මිශ්‍රණය පොඩ්ඩක් උෂ්ණත්වය අඩු කරගන්න නැත්නම් මේක සිසිල් කරගන්න අයිස් කැට භාජනයක මේක ගිල්ලවන්න ඕනේ. හරි. මෙන්න අපේ බීකරේ අපි ගිල්ලවනවා. ඕල් ගාන රූප බැලන්ස් කරන්න ගන්න අයිස් කැට භාජනයක. හරි. මේ අයිස් කැට භාජනයක ගිල්ලනවා. මම අයිස් කැට මෙහෙම අඳින්නම්. හරි. මේ අයිස් කැට දාලා තියෙන්නේ. හරි. අයිස් කැට දාපු භාජනයක ගිල්ලවල මේක සිසිල් කරගන්න.
ඒ ඉක්මනට කරගන්න ඕනේ. දැන් විද්‍යාගාරයක අපි වැඩක් කරද්දී ගොඩක් වෙලාව ගන්න බෑනේ. හරි. එතන මේ බීකරේ යට ග්ලිසරෝල් තියෙන්නේ. හරි. යට ග්ලිසරෝල් තියෙන දැන් සබන් ටික උඩ පාවෙනවා. හරි. මේ තියෙන්නේ සබන්. යට ග්ලිසරෝල් තියෙන්නේ උඩ සබන් තියෙන්නේ. ඒ දැන් ලවණ දැම්මට පස්සේ සබන් උඩ පාවෙනවා. හරි. එතන මේ තියෙන්නේ අයිස්. හරි. ඊට පස්සේ මේක සිසිල් කරගන්න පුළුවන්. දැන් තමයි අන්තිම පියවර. ඊට පස්සේ මේ සබන් ටික උඩ පාවෙනවනේ. අපි මේ ටික වෙන් කරලා අරගෙන ඉවරලා අර බුක්න පුනීලය කියන එකට දාන්න. හරි. මේ පියවර පොඩ්ඩක් ලියන් ඉමුද? ලියමු. මම බුක්න පුනීලය පෙන්නන්නම් ඕගලන්ට. හරි. සමහර අය විද්‍යාගාර උපකරණ දැකලා නැහැ. ඒ නිසා මම ඒක පෙන්නන්නම්. ලියමු. තුන්වෙනි පියවර. ඉන්පසු අයිස් කැට බඳුනක් තුල මම නිකන් මේ පියවර සිසිල් කිරීම කියලා ලියන්න. ඉන්පසු අයිස් කැට බඳුනක් තුල මිශ්‍රණය සිසිල් කිරීමෙන් පසුව ඉහළ ස්තරයේ ඇති තෙත් සබන් බුක්න පුනීලයක් හා පෙරහන් පත්‍රයක් භාවිතා කර පෙරහන් කඩදාසි කියලා කියනවා. බුක්න පුනීලයක් හා පෙරහන් පත්‍රයක් භාවිතා කර රික්තයක් යටතේ පෙරා ගනි. හරි. මම වීඩියෝ එකක් පෙන්නන්නම්. ඊට කලින් මේ අහන්න. මෙතනින් අපි සබන් ටික වෙන් කරගෙන මේක දානවා ඔය බුක්න පුනීලය කියන එකට. හරි. සාමාන්‍ය පුනීලයක් වගේ තමයි. හරිද? මේකේ විශේෂත්වය නිකන් මේකේ අර සාමාන්‍ය පුනීල වගේ මෙහෙම දැන් ඔයගොල්ලෝ ඔයිල් දාන්න වගේ වට පුනීල ගන්නවනේ. මේකත් ඒ වගේ තමයි. විශේෂත්වය මෙන්න මේකේ ඇතුලේ දැන් මේක ඇතුල් පැත්තෙන් බැලුවොත් දැන් බුක්න පුනීලේ උඩ හරස්කට බැලුවොත් එහෙම මෙන්න මෙහෙම තියෙන්නේ. ඔන්න ඔහොම එකක්. මේකේම සිදුරු තියෙනවා. හරි. අර සාමාන්‍ය පුනීල වගේ කටක් නෙවෙයි තියෙන්නේ මේකේ. මෙහෙම සිදුරු තියෙනවා. හරි. මෙහෙම සිදුරු තියෙනවා. දැන් මේක උඩින් බැලුවොත් එහෙම පේන්නේ මේ වගේ. මම වීඩියෝ එකක් පෙන්නන්නම්. ඔය වගේ සිදුරු තියෙනවා. දැන් මේ තෙත් සබන් ටික මේකට දැම්මට පස්සේ මම ඕක හරස් කර මෙහෙම අඳින්නම්කෝ. හරි. මම මේ අඳින්නේ මේ ગેප් එකක් තියලා අඳින්නේ මේ සිදුරු. මේ සිදුරු තමයි මම මේ අඳින්නේ. අඳින් ગેප් එකක් තියෙනවා. හරි. මේකට දැම්මාම සබන් ටික මොකද වෙන්නේ? හරි. මේකෙන් පහළට අර වියලි සබන් කැට වගේ වලට එන්න බෑ. වතුර ටික විතරයි වැටෙන්නේ. පොඩි පොඩි සිදුරු තියෙන්නේ. හරි. අපි සබන් ටික නිකම්ම දාන්නේ නැහැ. මේකට පෙරහන් පත්‍රයක් දානවා. මම ඔය ඔක්කොම පෙන්නන්නම්. මෙහෙම පෙරහන් පත්‍රයක් දානවා මේක. පෙරහන් පත්‍රයක් දාලා තමයි මේකට ඔය සබන් ටික දාන්නේ. හරිද? පෙරහන් පත්‍රයක් දාලා තමයි මේකට සබන් ටික දාන්නේ. තියෙන්නේ වියලි සබන්. හරි. ඊට පස්සේ මම මේ උපකරණය පෙන්නන්නම් ඕගොල්ලන්ට. හරි. දැන් මේ පෙරහන් පත්‍රය හරහා මේ අර කඩදාසියක් වලින් මොකක් හරි තිබ්බම බින්දු බින්දු වැටෙන්නේ. ඒ වගේ මේකෙන් වතුර බින්දු වැටෙනවා මේ. ඒතර වතුර ටික අයින් කරගන්න තමයි මේ ක්‍රමේ පාවිච්චි කරන්නේ. හරි. මේක වතුර ටික අයින් වෙනවා. මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මෙතන පොඩි තියෙනවා කටක්. මේ කට හයි කරලා තියෙනවා මෙහෙම බටයක්. ඔය බටේ හයි කරලා තියෙන්නේ පොඩි පම්ප් එකකට. ඒකෙන් මොකද කරන්නේ? මේ ඇතුලේ තියෙන වාතය ඇදලා එල්ට ගන්නවා. ඇදලා එල්ට ගත්තාම මේ ඇතුලේ රික්තයක් නිර්මාණය වෙනවනේ. يعني හුලම් මේ අදින වේගෙට මේ පැත්තෙන් වතුර ටික මෙහෙම වැටෙනවා. හරි. يعني වාතය සම්පූර්ණයෙන් අයින් කරන එක කරන්නේ. මෝටරයක් දාලා ඉවරලා මෙහෙම පම්ප් කරනවා. ඔකට චූෂණ පොම්පේ කියලා කියන්නේ. හරි.
ඒකෙන් මෙහෙම හුලං අදිනකොට මේ ඇතුලේ රික්ත අවකාශය නිර්මාණය වෙනවනේ. කියන වාතය සම්පූර්ණයෙන් අදිනකොට මේ පැත්තේ මොකද වෙන්නේ? මේ වියලි සබන් වල තියෙන මේ තෙත් සබන් වල තියෙන ජලය ටික ටික පහළට වැටිලා මේකේ තියෙන වතුර ටික ඔක්කොම මෙන්න මේක ඇතුළට එකතු වෙනවා. එතකොට මේක අපිට වියලි සබන් ලබා ගන්න පුළුවන්. හරි. මම ඔය කීප එකපාරට තේරෙන්නේ නැහැ. මම අර පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම්. හරි. මේක පොඩ්ඩක් බලන් ඉන්න. දැන් ඔය බුක්නර් පුනීලය කියන්නේ මෙන්න මේක නේ. මේක තමයි බුක්නර් පුනීලය කියලා කියන්නේ. බුක්නර් කියලා කියන්නේ ඕක. බුක්නර් පුනීලය. හරි. මම වීඩියෝ එකක් පෙන්නන්නම්. මේ වීඩියෝ එකේ තියෙන සබන් හදන එකක් නෙවෙයි. ඒගොල්ලෝ වෙන සංයෝගයක් තමයි ඔකෙන් පෙරලා ගන්නෙ. කමක් නැහැ. ඒකට අදහසක් ගන්න මේක අවුලක් නැහැ. හරි. පොඩ්ඩක් බලන් ඉන්නකෝ. Vacuum filtration is another method of separating solid and liquid from a mixture. හරි. In this ඔය case, තියෙන්නේ it's බුක්නර් පුනීලයක්. මේ තියෙන අර මං කිව්ව බටේ. හරි. commonly employed where the solid is the product you are interested in and the liquid is waste. ඔය සුදු පාට පේන්නේ අර පෙරහන් In this පත්‍රය case, a කියන්නේ. vacuum is used to මේගොල්ලෝ ඒක ලං drive the කරලා පෙන්නයි ඒක filtration පොඩ process අවධානයෙන් rather බලන් than ඉන්න ඔයාලා gravity. අයිඩියා එකක් ගන්න පුළුවන්. Consequently, vacuum filtration is much faster. In this case, we're going to use an electric vacuum pump, although you might use a water pump. This is connected to a sidearm conical flask using rubber hosing. We now need to collect the ඔය තියෙන්නේ බුක්නර් පුනීලයක්. බලන්න ඒකේ ඇතුලේ පොඩි පොඩි සිදුරු තියෙනවා. හරි. සිදුරු තියෙනවා මේක හරහා අර ජලය වගේ කියන්නේ මොකක්ද ද්‍රවයකට තමයි එහා මෙහා යන්න පුළුවන්. ඒතර මේකෙන් පෙරහන් පත්‍රයක් දැම්මම කොහොමවත් ඔය වියලි සබන් කියන්නේ සබන් වලට යන්න බෑ. හරි. වතුර ටික විතරයි පහළට වැටෙන්නේ. correct type of funnel. In this case, because we're collecting a large amount of solid, we're going to use a Buchner funnel. Ensure that the rubber bung on the Buchner funnel fits snugly in the conical flask. Then make sure you've got the correctly sized filter paper for the funnel. This should fit over the holes inside the funnel. You can now pour in your mixture of liquid and insoluble solid. බලන්න පෙරහන් පත්‍රයක් දැම්මම වතුර ටික පහළට වැටලා The beaker ඒ අර containing අදාළ the ද්‍රව්‍ය mixture පෙරහන් can be පත්‍රේ rinsed once රැඳෙනවා. again. The collected solid can then be rinsed further with distilled water. Once your product is dry, you can turn the vacuum pump off. You then remove the rubber hose to release the vacuum, and the funnel can be removed from the conical flask. Finally, the filter paper and solid can be placed on a watch glass. The solid can then be scraped from the filter paper. දැන් ඔය හදන සබන් නෙවෙයි. හරි. ඒ හැදුවේ සබන් නෙවෙයි. හැබැයි දැන් අපිට මේ විදිහටම පාවිච්චි කරන්න පුළුවන් පෙරහන් පත්‍රයක් සහ බුක්නර් පුනීලයක් සබන් හදාගන්න වැඩේට. මම තව වීඩියෝ එකක් පෙන්නන්නම් ඔයගොල්ලෝ මේ උපකරණ දැකලා නැති නිසා. Okay, so we're going to discuss vacuum filtration now. It's another method of filtration. We've looked at gravity filtration and how you can use a fluted filter paper to help you filter things faster. Sometimes you want to get things really dry very quickly, and for that we use vacuum filtration. So here we've got our solution reaction, and you can see we've got our magnesium sulfate floating around there after we've... දැන් මේ තියෙන සබන් එහෙම නෙවෙයි. හරි. වැරදිට තේරුම් ගන්න එපා. ඔය තියෙන සබන් නෙවෙයි. මම ඔය පෙරන වෙන වීඩියෝ එකක්. ඔයා නිකන් මේ උපකරණ ටික දිහා බලන් ඉන්න අර බුක්නර් පුනීලය කියන්නේ මොකක්ද කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්. Tried it, but it could be your recrystallized product, for example. When you're doing vacuum filtration, we're going to use a Buchner funnel and a Buchner flask. The Buchner flask is looking like this. It's a thick-walled flask with a side arm. Now, when you're doing this, you want to make sure you clamp your flask in place. So I've got a retort stand and clamp. I'm going to place that there. And we're going to take then our Buchner funnel. So the Buchner funnels we use here are porcelain, and they have this little adapter on, rubber adapter. That's going to sit in place here. And then
we have our vacuum tubing. So on the bench, you've got your vacuum tap. The reason why we're clamping this is because this tubing is very thick and it has a habit of twisting and turning if it's not, and it will pull over the whole flask, which will then smash and spill your product all over the bench. So we then apply the tubing in place, and the next thing we need are some filter paper. So we're going to use a couple of filter papers. So you need to get the right size. So this is 5 centimetre for this Buckner funnel. Different Buckner funnels are different sizes, and so අන්න බාන්න බුග්න පුයිලේ ඇතුළ හොඳට පෙන්වනවා. ඒ බාන එක පොඩි පොඩි සිදුරු වගේක් තියෙන. depending on how much you're filtering and the size of your flask, so use different size filter paper. Now, with the vacuum we've got, it's very strong, so generally I'd recommend actually to put a second filter paper in there. So we've got 2 filter papers in, and then we're going to wet the filter papers with just a little bit of the solvent that we're going to be using. So in this case we've got dichloromethane. Hopefully you can see the filter paper is now wet, and the idea for that is then it forms a seal around the edge, causes the filter paper to sit properly against the bottom of the funnel, and then when you turn on the vacuum, the filter paper doesn't flap up and down, and when you pour your solvent in, it won't disappear around the sides. So then we're going to turn our vacuum on. So we've got the vacuum running, and now we swirl, make sure we swirl the flask to kick up all the solids that are present, and then quickly pour in. Runs through, and then we're going to take a little bit more of our solvent, original solvent we used. Again, swirl round, and as you can see, hopefully that's a bit yellow in there, so we've still got some of our liquid in that solid. We're then going to wash බාන it හැමතිස්සෙම පහළට අර ජලීය ද්‍රවණේ වැටෙනවා ඝන කොටස පෙරහන් පත්‍රය ඉතුරු වෙනවා. again. And rinse to make sure it's completely clear of any colour. Once we're done, we can then turn the vacuum off. First of all, disconnect the tap before fully turning off, and then switch the vacuum off. Okay, and then we have our solids in here, and our liquid there. Sometimes you might need the solid, sometimes you might need the liquid instead. Other methods when vacuum filtering could be to use, if you've got a very small amount, we had a look at a large one earlier. This is a Hirsch funnel, so sloped sides, much smaller filter disc in there if you use small amounts, or you may use one of 2 forms of sintered glass funnels. So a sintered glass funnel has a very finely divided porous glass surface inside, so it's solid, but you're able to filter through it. And these are particularly useful, particularly if it's a very fine solid, because you can scrape the surface with a spatula without causing any damage. Or you might use one of these Gooch funnels. These are very good for analytical chemistry. You use this kind of adapter, put it in place, and these then you can take out, they're specially designed so you can sit them in an oven to dry. හරි මම හිතනවා ඔකට අවබෝධයක් එන්නේ නැති කියලා උපකරණ සම්බන්ධයෙන්. හරි. එතකොට බුග්න පුනීලේ මම ඇඳලා තියෙනෙත් ඒක තමයි. ඒතර බුග්න පුනීලේ මොකද වෙන්නේ? අර පෙරහන් පත්‍රයක් දාලා ඉවරලා අපි මේ තෙත් සබන් ටික දැම්මහම ජලය ටික ඔක්කොම මේකෙන් ඇදලා ගන්නවා. ඒතර මේකේ වියලි සබන් ඉතුරු වෙනවා. හරි. මම ඇඳලා දෙන බටේ. මේකෙන් මේ බිම මේක ඇතුළට ජල බින්දු ටික වැටෙනවා. හරි. ඒතර අපිට වියලි සබන් ගන්න පුළුවන්. මේ තියෙන අර බටේ. හරි. ඒක තමයි විද්‍යාගාරයත්ම සබන් නීතියක් හදාගන්න ක්‍රමය. අපි අර අඩු පීඩන බඳුන් තුල වියලීම දැන් මේ හැදෙන සබන් ඇඟේ ගන්න බෑ හොඳේ. මේ අර ප්‍රතික්‍රියා කරනදී බෂ්ම නම්ම නම් තියෙන්න පුළුවන්. මේ ඇඟේ ගන්න බෑ. අපි නිකන් මෙතන මේ චෙක් කරලා බලන්නේ සබන් ඇත්තටම හැදෙනවද කියලා විතරයි. හරි. හරි. මේ සබන් ඇඟේ ගන්න මීටර් තව පිරිපහදු කිරීම වල ලක් කරන්න ඕන. හරි. දැන් මම ලියපු නෝට් එක යටින් ටියුට් එකේම
මේ රූප ටික ඔක්කොම දාගන්න. රූප ටික ඔක්කොම දාගන්න. මේ බුක්න පුනීලේ ඇතුළ අඳින්න ඕනේ නැහැ. ඒක නම් අවශ්‍ය නැහැ. හරි. මම ඔයගන්ට ඒවල තියෙන මේ ස්වභාව නිෂ්පාදන ටියුට් එක, ස්වභාව නිෂ්පාදන ටියුට් එකෙත් ඔය උපකරණ දාලා දෙනවා මැද පිටුවක බලන්න. හරි. මේක දාගන්න කොටක් ගාලා. හරි. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ශාලක වර්ග හා සබන් අතර පරිසර හිතකර හා අහිතකරභාවයේ උදාහරණ සමග පහදන්න. මොනවාද ශාලක කියලා කියන්නේ? ඔය අපි පිඟන් එහෙම හොදන්න ගන්න ඩිටර්ජන්ට් කියලා කියන්නේ. අන්න ඒවා තමයි ශාලක කියලා කියන්නේ. හරිද? ඒතකොට ඔය දෙකේ පරිසර හිතකර සහ අහිතකරභාවය ගත්තොත් සබන් වතුර, ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් සබන් වලින් හොදලා ඒ වතුර පරිසරයට මුදා හැරියයි කියලා පරිසරයට හානියක් නැහැ. ඒකට හේතුව තමයි සබන් ශුද්ධ ජීවීන්ට වියෝජනය කරන්න පුළුවන්. ස්වභාවිකවම සබන් ශුද්ධ ජීවීන් වියෝජනය කරන්න පුළුවන්. ඒ නිසා කිසිම අවුලක් නැහැ. පරිසර දූෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි සමහර ශාලක වර්ග නැත්නම් ඩිටර්ජන්ට් වර්ග තියෙනවා ශුද්ධ ජීවීන්ට වියෝජනය කරන්න බැරි. එතකොට ඒවා පරිසරයට මුදා හැරියොත් එහෙම පරිසර දූෂණයක් සිද්ධ වෙනවා. හැම එකම නෙමෙයි සමහර ඒවා. හරි. අපි ඔය ප්‍රශ්න උත්තරය ලියමු. ඕගොල්ලෝ ඉස්සෙල්ලා මේ දෙපැත්තට බෙදා ගන්න. ඒතර මේ පැත්තට වැඩියෙන් ඉඩ ඕනේ, මේ පැත්තට අඩුවෙන් ඉඩ ඕනේ. ඔක්කොම ලියන්න එපා. තව මෙතන නෝට් එකක් තියෙනවා ලියන්න. හරි. ඉස්සෙල්ලා මේ පැත්තේ සබන් කියලා දාලා සබන් කියන්නේ සෝඩියම් ස්ටියරේට් ආපහු පාරක් සබන් අණුවක් අඳින්න. මේ කලින් ඇඳපු එක තමයි සබන් අණුවක් අඳින්න. හරි. මේ පැත්තට වැඩියෙන් ඉඳ තියෙන මේක ලියන්න එපා. පොයි නෝට් එකක් ලියන්න තියෙනවා. හරි. මේක ලියා ගන්න ඉස්සෙල්ලා. හරි. ඊට පස්සේ මේක ඇඳලා සබන් යටින් එහෙම තරුවක් දාලා ලියමු. තරුවක් දාලා ලියමු. සබන් ශුද්ධ ජීවීන්ට වියෝජනය කළ හැකි නිසා සබන් ශුද්ධ ජීවීන්ට වියෝජනය කළ හැකි නිසා සබන් ශුද්ධ ජීවීන්ට වියෝජනය කළ හැකි නිසා පරිසර අහිතකර නොවේ. පරිසර අහිතකර නොවේ. පරිසර අහිතකර නොවේ. හරි. හරි. ඊට පස්සේ එන එහා පැත්තේ මාතෘකාව දාන්න ශාලක ඩිටර්ජන්ට් කියලා. හරි. ඊට පස්සේ ඒකේ අර්ථය තරුවක් දාලා මෙහෙම ලියමු. තරුවක් දාලා ලියලිමු මෙහෙම. ලියන්න. ශාලක පිඟන් වැනි දැඩි පෘෂ්ඨ පිරිසිදු කිරීමට යොදා ගනි. පිඟන් වැනි දැඩි පෘෂ්ඨ පිරිසිදු කිරීමට යොදා ගනි. හරි. ඔයගොල්ලන් ශාලක වර්ග දෙකක් උගන්වන්න තියෙනවා. පයින් එක්කෙනා සෝඩියම් ලෝරයිල් බෙන්සීන් සල්ෆොනේට්. මතකද කියලා දෙනවා මේ ඉන්නේ බෙන්සීන් අණුවක්. හරි. සෝඩියම් ලෝරයිල් බෙන්සීන් සල්ෆොනේට්. CH3 CH29 අපෝ CH3 මෙන්න බෙන්සීන් කෙනෙක්. බලන්න මේකේ සල්ෆර් ඉන්නවා. සල්ෆර් ඉන්නවා සෝඩියම් ධනායන තියෙනවා. හරි. මෙන්න මෙයා අවුලක් නැහැ. ඩිටර්ජන්ට් කෙනෙක් වුණාට මේක ශුද්ධ ජීවීන්ට වියෝජනය කරන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ සෝඩියම් ලෝරයිල් බෙන්සීන් සල්ෆොනේට් කියන එකත් පරිසර අහිතකරභාවයක් පෙන්වන්නේ නැහැ. හේතුව ශුද්ධ ජීවීන්ට වියෝජනය කරන්න පුළුවන්. හරි. ඔයා එක කියලා දාලා මේක ලියන්න. සෝඩියම් ලෝරයිල් බෙන්සීන් සල්ෆොනේට් කියලා ලියලා ව්‍යුහය ඇඳලා පෙන්න. ව්‍යුහය අඳින්න. ව්‍යුහය අඳින්න උතන. හරි. ඇඳලා ඉවරලා ඒක යටින් මෙහෙම ලියමු. කියන්නේ සෝඩියම් ලෝරයිල් බෙන්සීන් සල්ෆොනේට් යටින් මෙහෙම ලියමු. මෙම සංයෝගය ශුද්ධ ජීවීන්ට වියෝජනය කළ හැකි නිසා පරිසර අහිතකර නොවේ. හරි. දෙක කියලා දාලා මේක ලියන්න. සෝඩියම් ලෝරයිල් සල්ෆේට්. මෙන්න මෙයා පරිසර අහිතකරයි. මොකද මේ සංයෝගය ශුද්ධ ජීවීන්ට වියෝජනය කරන්න බෑ. හරි. නම ලිව්වා ව්‍යුහය ඇඳගත්තා.
හරි ඒක යටින් ලියමු මෙහෙම සෝඩියම් ලෝරයිඩ් සල්ෆේට් යටින් ලියමු මෙහෙම මෙම සංයෝගය ශුද්ධ ජීවීන්ට වියෝජනය කළ නොහැකි නිසා මෙම සංයෝගය ශුද්ධ ජීවීන්ට වියෝජනය කළ නොහැකි නිසා පරිසර අහිතකර භාවයක් පෙන්වයි. හරි පරිසර අහිතකර භාවයක් පෙන්වයි.